අපි අද සංඛ්‍යානය ඉගෙන ගන්න පළවෙනි දවසේ කියන්නේ සංඛ්‍යානයේ අත්පොත් තියෙන දවස පුතේ වාගේ. ඉතින් අද හරිම වැදගත් දවසක්. අද දවස තුල ඔයාට අපි ස්ටැට් කියන්නේ නැත්නම් සංඛ්‍යානය කියන එක මොකක්ද කියලා දැනෙන්න හරිනවා. හරි? වෙන විදිහකට කියනවා නම් ස්ටැටිස්ටික් වල නැත්නම් සංඛ්‍යානයේ හතර කොන කොයි විදිහද කියලා යම් අවබෝධයක් ලබා දෙන්න තමයි යන්නේ. හරි? අපි කෙලින්ම යමු සංඛ්‍යානය කියන විෂය ඉගෙන ගන්න. හරි. එහෙනම් ආදරණීය දරුවනේ ඔයා සංඛ්‍යානය ගැන මොන වගේ අදහසක්ද වගේ තියෙන්නේ? ස්ටැටිස්ටික් කියලා තමයි මේකට ඉංග්‍රීසියෙන් කියන්නේ. ගොඩක් දරුවෝ ඉතින් මේකට කෙටියෙන් කියන ස්ටැට් කියලා. හරි? හැබැයි පුතේ ස්ටැට් කියලා විෂයක් නම් නෑ. හරි? වචනේ තමයි ස්ටැටිස්ටික්. ස්ටැටිස්ටික්ස්. හරි? සංඛ්‍යානය. සංඛ්‍යානය. ඒතර ඔයා ඉගෙන ගන්නෙ මොකද්ද? ඔයා ඉගෙන ගන්නෙ පුතේ හරි? ඔයා ඉගෙන ගන්නේ ව්‍යාපාර සංඛ්‍යානය. හැබැයි මම අද ඔයාට උගන්වන්නේ ව්‍යාපාර කියන එක අන්තිමට තමයි මේකට ජොයින් කරන්නේ. මුලින්ම සංඛ්‍යානය කියන එක කියනවා. ඒතර සංඛ්‍යානය පුළුවන් නම් ව්‍යාපාර සංඛ්‍යානයත් පුළුවන්. ඒතර මේ සංඛ්‍යානයේ විවිධ බෙදීම් තියෙනවා. ව්‍යාපාර සංඛ්‍යානය කියලා විෂයක් තියෙනවා. ඒ වගේම සමාජ සංඛ්‍යානය කියලා තියෙනවා. ඒ වගේ විවිධාකාර මේ සංඛ්‍යානයේ තව උපබෙදීම් තියෙනවා. ඒතර මම ඔයාලට අද පැහැදිලි කරලා දෙනවා එහෙම උපබෙදීම් ඇති වෙන්නත් හේතුව මොකක්ද කියලා. හරි? එහෙම උපබෙදීම් ඇති වෙන්නත් හේතුව මොකක්ද කියලා. හරි. එහෙනම් මුලින්ම අපි සංඛ්‍යානය කියන එක පොඩක් මාතෘකාවක් ලියා ගන්න. දැන් ඔයාලගේ විෂයනේ. හරි විෂය තමයි ව්‍යාපාර සංඛ්‍යානය. ව්‍යාපාර සංඛ්‍යානය. ව්‍යාපාර සංඛ්‍යානය. ඒතර ව්‍යාපාර සංඛ්‍යානයට අපි ඉංග්‍රීසියෙන් කියනවා business statistics. හරි? business statistics. හරි මේ S එක හලන්න එපා. ස්ටැටිස්ටික් කිව්වොත් වෙන වචනයක්. S එකත් එක්ක ස්ටැටිස්ටික්ස් කිව්වොත් තවත් වචනයක්. එතකොට තවත් වචනයක් කියන්නේ ස්ටැටිස්ටික්ස් කියන එක තමයි සංඛ්‍යානය කියන එකේ අදහස. ස්ටැටිස්ටික් කිව්වොත් සංඛ්‍යානය තුළම කතා කරන තවත් පදයක් එන්නේ. ඒකට අපි කියන සංඛ්‍යාති කියලා. ඒක තාම දන්නේ නැහැ. එතකොට ස්ටැටිස්ටික් කියන එක ලියනකොට 100 අපරින් ඉවර කරන්න බෑ. S අපුරක් අගට අනිවාර්යෙන් එන්නම ඕන. හරිනේ? ඔන්න මූලික දේවල්. හරි. එතකොට business statistics ව්‍යාපාර සංඛ්‍යානය තමයි වාගේ විෂය. බිස්නස් නැත්නම් ව්‍යාපාර කියලා පොඩ්ඩකට අපි හලමු. හලලා සංඛ්‍යානය කියන්නේ මොකක්ද කියලා මුලින්ම අපි ඉගෙන ගමු. හරි? සංඛ්‍යානය කියන්නේ මොකක්ද කියලා අපි මුලින්ම ඉගෙන ගමු. පුතේ සංඛ්‍යානය කියන්නේ මොන වගේ අදහසක්ද? සංඛ්‍යානය. සංඛ්‍යානය කියන එක ගැන ඔයා මොකද හිතන්නේ? සංඛ්‍යානය කියන එක විද්‍යාවත් එක්ක සම්බන්ධද නැද්ද? සංඛ්‍යානය කියන එක පුතේ විද්‍යාවත් එක්ක අතිශය සම්බන්ධතාවයක් තියෙනවා. අතිශය සම්බන්ධතාවයක් තියෙනවා. හරි ඒ සම්බන්ධතාවය අපි පස්සේ ලින්ක් කරමු. දැනට මට එන දෙන්න ඉස්සලාම විද්‍යාව කියන්නේ මොකක්ද කියලා. විද්‍යාව. 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 මොකද්ද විද්‍යාව කියන්නේ? විද්‍යාව කියලා කියන්නේ පුතේ මොකද්ද විද්‍යාව කියන්නේ? දැන් මට දෙන්න පොඩි අදහසක්. විද්‍යාව කියන්නේ මොකද්ද? විද්‍යාව කියනකොට මතක් වෙන දේවල් අතට මොකක්ද කියන්නකො. විද්‍යාත්මක පර්යේෂණ වල ප්‍රතිඵලයක් විදියට. ඒ විද්‍යාඥයන්ගේ විද්‍යාත්මක පර්යේෂණ වල ප්‍රතිඵලයක් විදියට ගොඩනැගිලා තියෙන දැනුම තමයි පුතේ විද්‍යාව කියලා කියන්නේ. දැන් හරි ලේසි. විද්‍යාව කියන එකට අපිට තියෙන කෙටි ආන්සර් එකක්. කෙටි කියන්නේ ලොකු වාක්‍යයකුත් නෙවෙයි තනි වචනයක්. කවුරු හරි අදින් පස්සේ වාගෙන් යවුවොත් විද්‍යාව කියන්නේ මොකක්ද කියලා වාදේ ආන්සර් මොකක්ද? හරි ලේසි. විද්‍යාව කියන්නේ මොනවද? විද්‍යාඥයෝ විසින් ගොඩනගලා තියෙන දැනුම. එතකොට මේ විද්‍යාඥයෝ විසින් ගොඩනගලා කියන වචන ඕනෙත් නැහැ. කෙලින්ම විද්‍යාව කියන්නේ මොකක්ද කියලා අහුවොත් කවුරු හරි ඔයා කියනවා දැනුම කියලා. හරි? දැනුම. එහෙම නැත්නම් ඥානය. ඥානය. දැනුම ඥානය. එහෙම නැත්නම් ඉංග්‍රීසි වලින් අපි කියනවා knowledge. knowledge. දැනුම එහෙම නැත්නම් knowledge ඥානය කියලා කියනවා. එතකොට දැනුම එහෙම නැත්නම් ඥානය මේක ගොඩනගන්නේ එක විශේෂ ශාස්ත්‍රයකින් නෑ. මම දැන් කිව්වා දැන් අපිට හම්බ වෙනවා කියලා කියන්න බලන්න පුතේ. අපිට හම්බ වෙනවා කිව්වා එක විෂය කොටසක් තියෙනවා ජීව විද්‍යාව. තව කියන්න බලන්න. විද්‍යාව ගොඩක් වෙනට මතක් වෙන්නේ තෝරන්නේ රසායන
විද්‍යාව. තව භෞතික විද්‍යාව. ඊළඟට තව මනෝ විද්‍යාව. තව කියන්න. මනෝ විද්‍යාව. තව ඒ වල කරන ආර්ථික විද්‍යාව. ආර්ථික විද්‍යාව. තව කියන්න බං. තව මොනවද? ඉක්මන කරන්න. භූගෝල විද්‍යාව. මෙතන සමහර අය කරනවා වෙන්න පුළුවන්. තව ගොඩක් අය නම් කරන්නේ මෙතන ආර්ථික විද්‍යාව ගිණුම් කරන එකලත් කියනවා. ඉතින් ගිණුම් කරන විද්‍යාව කියන්න පුළුවන් ඒක. හරි? තව සමාජ විද්‍යාව මම කිව්වා. තව මොනවද? කෘෂි විද්‍යාව. තව දේශපාලන විද්‍යාව. කළමනාකරණ විද්‍යාව. කළමනාකරණ විද්‍යාව. තව කතා කරන්න. ජීව විද්‍යාව, රසායන විද්‍යාව, භෞතික විද්‍යාව, මනෝ විද්‍යාව, ආර්ථික විද්‍යාව, භූගෝල විද්‍යාව, නේ? සමාජ විද්‍යාව, කෘෂි විද්‍යාව, දේශපාලන විද්‍යාව, පුරා විද්‍යාව. ඕන තරම් තියෙනවා තව. අපිට මගයි තව විද්‍යාව සම්බන්ධ කතා කරන්න පුළුවන් ගොඩ දේවල් තියෙනවද නැද්ද? තියෙනවද නැද්ද? තියෙනවා. තව මොනවද? කියන්න බා. එතකොට අපිට තව දෙන්න බැයිද? ඊට තියාගෙන නැත්නම් ඒක නේද නේ? අපිට තව දෙන්න බැයිද සංඛ්‍යාන විද්‍යාව? දැන් මේ ඉගෙන ගත්ත විද්‍යාවන් දැන් මේවා නේද විද්‍යාවන්ද නැද්ද? ගෘහ විද්‍යාව එකක් දාමුකෝ. ගෘහ විද්‍යාව. ගෘහ විද්‍යාව. විද්‍යාව කියලා කියන්නේ නම් මේ බලන්න මේ ජීව විද්‍යාවේ ඉන්න විද්‍යාඥයෝ, රසායන විද්‍යාවේ ඉන්න විද්‍යාඥයෝ, භූගෝල විද්‍යාවට දාලා විද්‍යාඥයෝ ඉන්නවා, සමාජ විද්‍යාවට දාලා විද්‍යාඥයෝ ඉන්නවා, කෘෂි විද්‍යාවට දාලා ඉන්නවා, දේශපාලන විද්‍යාවට දාලා විද්‍යාඥයෝ ඉන්නවා නේ, පුරා විද්‍යාවට දාලා විද්‍යාඥයෝ ඉන්නවා. එතකොට එහෙනම් පුතේ මේ විද්‍යාව කියන එක හැදිලා තියෙන්නේ මෙන්න මේ විද්‍යාඥ සමූහයාගේ සාමූහික ප්‍රයත්නයේ ප්‍රතිඵලයක්. විද්‍යාඥ සමූහයාගේ සාමූහික ප්‍රයත්නයේ ප්‍රතිඵලයක් විදිහට තමයි විද්‍යාව ගොඩනැගිලා තියෙන්නේ. තේරුණාද? හරි. එතකොට එහෙනම් කොහොමද මේ දැනුම ගොඩනගන්නේ? දැන් ඔන්න බලන්න විද්‍යාවේ ප්‍රශ්නයක් එනවා. හරිද? විද්‍යාවේ ප්‍රශ්නයක් එනවා. හරි දැන් මේ ජීව විද්‍යාව තුළ යම් විද්‍යාඥයෙක් ඉන්නවා එයාට ප්‍රශ්නයක් එනවා. ඉස්සර ප්‍රශ්නයක් තිබ්බා ජීව විද්‍යාව තුළ මේ මිනිස්සු හැදිලා තියෙන්නේ කොහොමද? මොන වගේද හැදිලා තියෙන්නේ? කුඩා මේකකේ මොකද්ද? මිනිස්සෙක් හැදෙන්නේ නැත්නම් ජීවියෙක් හැදෙන්න බලපාන ප්‍රධාන කුඩාම ඒකකය තමයි සෛල. සෛල නේ? එහෙනම් මේ සෛල කියලා කියන්නේ දැනුමද නැද්ද? සෛල කියන්නේ දැනුමද නැද්ද? ඔව්. ඊළඟට අපි තිබහට මොනවා වතුර? මේ තිබහට වතුර නේද? හබුන්ට යන්නේද? තිබහට අපි මොනවා වතුර? එතකොට තිබහට වතුර බිව්වහම ඉස්සර මිනිස්සුන්ට ප්‍රශ්නයක් තිබ්බා මේ වතුර කියලා මොනවද බොන්නේ? එහෙනම් රසායන විද්‍යාවේ ඉස්සර ප්‍රශ්නයක්. අනේ සර් දැන් ප්‍රශ්නයක් නෙමෙයි. එහෙනම් වතුර කියලා බීලා දෙනව නේද? කියන්න. වතුර කියන මොනවද? හයිඩ්‍රජන් දෙකකුයි ඔක්සිජන් එකකුයි එකතු වෙලා හැදිච්ච ජල අණු. දැන් ඔයාලට පැහැදිලි ඇති මේ හැම අවස්ථාවකම මොනවද? ගැටලු ඇති වෙනවා. දැන් අපි තව එකක් ගමු ඔන්න මේ ආර්ථික විද්‍යාවේ ගැටලුවක් තිබ්බා ඉස්සර මේ මිල සමහර වෙලාවට භාණ්ඩවල ඉල්ලුම වැඩි වෙනවා. සමහර වෙලාවට භාණ්ඩවල ඉල්ලුම අඩු වෙනවා. ඇයි ඒ? මිනිස්සුන්ට ප්‍රශ්නයක් තිබ්බා. ආර්ථික විද්‍යාඥයන්ට ප්‍රශ්නයක් තිබ්බා. සමහරවිට ඉල්ලන ගාණ වැඩි. සමහරවිට ඉල්ලන ගාණ අඩු වෙනවා. ඇයි ඒ? ඒකට හේතුව මිල කියලා හොයාගන්න. මිල විතරක් නෙවෙයි තව සාධක ගොඩක් බලපානවා. මේ ප්‍රධාන වශයෙන් බලපානවා මිල කියන. එහෙනම් මේ මිල කියන එක වැඩි වෙද්දි ඉල්ලුම අඩු වෙනවා. හරි? නේද? දැන් බිත්තරවල මිල අඩු වෙනවා. එතන මොකද වෙන්නේ? බිත්තර පරිභෝජනය කරනවා නම් මිනිස්සු වැඩි කරනවා. ඉල්ලුම වැඩි වෙනවා. බිත්තර වල රුපියල් 60ක් 70ක් වෙනවා. එතකොට නේද? රජයටත් බයිනවා, බිත්තර වෙනින්දට බයිනවා, අන්තිමට කිකිලිටත් බයිනවා. නේද? ඔව් එතකොට මොකද වෙන්නේ? මිල වැඩි වෙනකොට ඉල්ලුම අඩු වෙනවා. මොකද ආර්ථික විද්‍යාව තුළ හොයාගත්තු දැනුමක් තමයි ඉල්ලුම් න්‍යාය. ඉල්ලුම් න්‍යාය. එහෙනම් ඉතින් දැන් ඔයාලට තේරෙන්නේ නැති මේ කීපයක මම කිව්වේ. කොහොම ඉතින් ඔය තේරම කතා කරන්නේ කොහොමද? අපි සංඛ්‍යානේ කතා කරන්න අපිට විද්‍යාව තමයි කතා කරන්නේ නේ. ඒ විද්‍යාව කියන එක නම් සංඛ්‍යානෙත් එක්ක සම්බන්ධයක් නැද්ද? තියෙනවා. එහෙනම් ජීව විද්‍යාව, රසායන විද්‍යාව, භෞතික විද්‍යාව, මනෝ විද්‍යාව, ආර්ථික විද්‍යාව, පුරා විද්‍යාව නේ, කල්පනාකරන විද්‍යාව, දේශපාලන විද්‍යාව වගේම විද්‍යාවත් නැද්ද සංඛ්‍යාන විද්‍යාව? කතා කරන්න කනේ.
විද්‍යාවද නැද්ද සංඛ්‍යාන විද්‍යාව? සංඛ්‍යාන විද්‍යාවත් එහෙනම් මේ වගේම මේ අනිකුත් ඒවා වගේම විද්‍යාවද නැද්ද? කතා කරන්නකෝ. විද්‍යාවද නැද්ද? විද්‍යාවක් නෙමෙයි පුතේ. සංඛ්‍යාන විද්‍යාව කියන්නේ විද්‍යාවක් නෙමෙයි. අපෝයිස ගුහ විද්‍යාවත් විද්‍යාවල්ලු. සංඛ්‍යාන විද්‍යාව විද්‍යාවක් නෙමෙයි. ඇයි එහෙම කියන්නේ? දැන් මහලොකුට කිව්වනේ සංඛ්‍යාන උගන්නන්නට කලින් විද්‍යාව උගන්නන්න ඕනේ කියලා. ඉතින් විද්‍යාවත් එක්ක මහලොකුට සර් කිව්වෙත් සම්බන්ධයක් තියෙනවා කියලා. හරි සම්බන්ධයක් තියෙනවා කිව්වට සංඛ්‍යාන විද්‍යාව විද්‍යාවක් නෙමෙයි. මේ ජීව විද්‍යාවට විශේෂ ශේෂ්ත්‍රයක් දෙනවා පුතේ. රසායන විද්‍යාවටත් විශේෂ ශේෂ්ත්‍රයක් තියෙනවා. භෞතික විද්‍යාවටත් විශේෂ ශේෂ්ත්‍රයක් තියෙනවා. ඒ කියන්නේ විෂය පවතින යම් ප්‍රදේශයක් තියෙනවා. හැබැයි සංඛ්‍යාන විද්‍යාවට එහෙම ප්‍රදේශයක් නැහැ. එතකොට ජීව විද්‍යාව තුළ දැනුම තියෙනවා. රසායන විද්‍යාව තුළ දැනුම තියෙනවා. භෞතික විද්‍යාවට දාලා දැනුම තියෙනවා. ඒ කියන්නේ මේ ගැටලු වලට ලැබිච්ච විසඳුම් විදියට තමයි ඒ පුතේ මේ ගැටලු වලට අදාළව ලැබිච්ච විසඳුම් විදියට තමයි ඒ විද්‍යාව පවතින්නේ. එතකොට සංඛ්‍යාන විද්‍යාව මොකද්ද වෙන්නේ? හරි. සංඛ්‍යාන විද්‍යාව පොඩ්ඩක් පැත්තකින් තියන්නකෝ. දැන් බලන්න ජීව විද්‍යාවේ ප්‍රශ්නයක් ඇති වුණා ඒකට විසඳුමක් ලැබුණා. රසායන විද්‍යාවේ ප්‍රශ්නයක් ඇති වුණා ඒකට විසඳුමක් ලැබුණා. භෞතික විද්‍යාවේ ප්‍රශ්නයක් ඇති වුණා ඒකට විසඳුමක් ලැබුණා. ඒ වගේ මේ කීලෝකී මේ සියලුම විද්‍යාත්මක විශේෂ ක්ෂේත්‍රවල ගැටලු ඇති වෙලා ඒ ගැටලු වලට ලැබිච්ච විසඳුම් තියෙනවා. එහෙනම් මේ විසඳුම් සමස්තයක් විතර ගත්තොත් ඒ සේරම විසඳුම් තමයි නැත්නම් මේ දැනුම තමයි විද්‍යාව කිව්වේ. දැන් පොඩි කාර්යයක් තියෙනවා. තමයි ගැටලුවක් ඇති වෙලා මේ දැනුම පහළ වුණේ නැත්නම් මේ දැනුම ගොඩ නැගුණේ එකපාරට හෙන ගැහුවා වගේ. දැන් භෞතික විද්‍යාව තුළ අයිසැක් නිව්ටන් ඉන්නවා එකපාරටම දැන් ඇපල් ගෙඩිය බිම වැටුණා. හරි ඒක නෙමෙයි ප්‍රශ්නේ. හරි ඊට පස්සේ මෙයා දැන් මත් දෙක අල්ලගෙන ඉන්නවා. මොකද්ද මේ ඇයි මේ ඇපල් ගෙඩිය බිම වැටුනේ? ඊට පස්සේ එකපාරට මෙයාගේ අත් දෙකට පහළ වෙනවා. මොකද්ද ගුරුත්වාකර්ෂණ වාදය. දැන් මේ සෛල පිළිබඳව හොයාගත්තු මම මතක නැහැ විද්‍යාඥයලා සෛල කියන එක දැන් මිනිස්සෙක් හැදෙන ප්‍රධානම කුඩා ඒකකයේ සෛල කියලා හොයාගත්තු මිනිස්සයා අනේ මේවා අපි හැදුනේ කොහොමද ගිගියවම ඉන්නකොට එකපාරට මෙන්න මේ මිනිස්සෙක් අද්දකට සෛල කියලා පහළ වුණා. එහෙම පහළ වෙනවද පුතේ? අපුතේ විද්‍යාව කියලා කියන්නේ අහසින් පාත් වෙච්ච දැනුමක්ද? කතා කරන්නේ. විද්‍යාත්මක දැනුම කියන්නේ අහසින් පාත් වෙච්ච දෙයක්ද? නෑ පුතේ. විද්‍යාත්මක දැනුම කියලා කියන්නේ මේ ගැටලුවක් ඇති වෙලා ඒ ගැටලුවට යම්කිසි විද්‍යානුකූල ක්‍රමයක් කරා ගොඩනගපු දැනුම. දැන් ඔයාලා දන්නවනේ පර්යේෂණ කරනවා නිරීක්ෂණ කරනවා නේ යම්කිසි සොයා බැලීමක් කරලා අවසානයේ ලැබිච්ච දැනුම. අපි කියනවා ඒකට එවිඩන්ස් බේස් කියලා. එවිඩන්ස් බේස් කියන්නේ සාක්ෂි මත පදනම් වූ දැනුම කියලා කියන්නේ. සාක්ෂි මත පදනම් වූ දැනුම. පැහැදිලිද? හරි. එතකොට පුතේ එනම් පැහැදිලි ඇති මේ විද්‍යාත්මක විශේෂේත්‍රවල ඇති වෙච්ච ගැටලු වලට අදාළව ලැබිච්ච විසඳුම් තමයි දැනුම කියන්නේ. එතකොට ගැටලුවකින් විසඳුමක් දක්වා ගමන් කරන්න තිබ්බේ විද්‍යාත්මක ක්‍රමයක් නේ. මෙතනින් මෙහෙට එන්න අපිට තියෙනවා මොකද්ද? ක්‍රමයක්. විද්‍යාත්මක ක්‍රමයක් නේ. විද්‍යාත්මක ක්‍රමයක් කරා තමයි දැනුම ගොඩ නැගුණේ. එතකොට විද්‍යාවේ ක්‍රමය හරහා තමයි දැනුම ගොඩ නැගිලා තියෙන්නේ. එතකොට දැන් කෙනෙකුට ප්‍රශ්නයක් ඇති වෙන්න පුළුවන්. මොකද්ද මේ විද්‍යාවේ ක්‍රමය කියන්නේ? විද්‍යාවේ ක්‍රමය කියන්නේ මොකද්ද? විද්‍යාවේ ක්‍රමය කියන එකට මම තව වචනයක් දෙන්නද? තව නමක් දෙන්නද? විද්‍යාවේ ක්‍රමය සමානයි සංඛ්‍යාන ක්‍රමය. විද්‍යාවේ ක්‍රමය සමානයි සංඛ්‍යාන ක්‍රමය. හරි? දැන් ඔයාලා තේරෙන්නේ දෙක විද්‍යාව සංඛ්‍යාන විද්‍යාව කියන්නේ විද්‍යාව නොවුනේ ඇයි කියලා. ඇයි? සංඛ්‍යානය කියන එක නම් පවතින නිශ්චිත තැනක් තියෙනවද නැහැ? සංඛ්‍යානය කියන එක මේ විද්‍යාත්මක විශේෂ ක්ෂේත්‍ර හැම එකක් තුළම පවතින්න පුළුවන්. ඒතර එයාගේ ෆීල්ඩ් එක වෙන්නේ විද්‍යාවේ විෂය පරාසය වෙන්නේ සංඛ්‍යානයේ විෂය පරාසය වෙන්නේ මේ සියලුම විද්‍යාව. ඒතර නම් සියලුම විද්‍යාත්මක විශේෂ ක්ෂේත්‍ර වල ගැටලුවක් ඇති වුණාම විසඳුම් වලට ලැබෙන ක්‍රමය නැත්නම් විසඳුම් වලට ගමන් කරන ක්‍රමය තමයි සංඛ්‍යාන ක්‍රමය.
එහෙනම් දැන් වාට සතුටු වෙදිනේ. සංඛ්‍යානය කියලා කියන්නේ එහෙම එසේ මෙසේ චරිතයක් නෙමෙයි එතකොට නේ. හරි දැන් ඒතකොට කවුරු හරි කෙනෙක් කිව්වොත් මෙහෙම විද්‍යාවේ සියලුම දැනුම් ගොඩනගලා තියෙන සංඛ්‍යාන ක්‍රමයක් කරාමයි කියලා කිව්වොත් ඒත් වැරදි ඈ. ඇයි දන්නවද? විද්‍යාත්මක දැනුම ගොඩනගන්න විද්‍යාවේ විධි ක්‍රම කියලා තියෙනවා. හරි විද්‍යාත්මක ක්‍රම කියලා තියෙනවා. ඒ යටතේ කතා කරන ප්‍රධානම එක ක්‍රමයක් තමයි මේ සංඛ්‍යාන ක්‍රමය. ඔయిత වඩා තව දැනුම ව්‍යුත්පන්න කරලා එහෙම ගන්න තව විද්‍යාවේ ක්‍රම ගොඩක් තියෙනවා. හරි? ඒවත් තියෙනවා විද්‍යාවේ දැනුම ගොඩනගන විද්‍යාවේ ක්‍රම ගොඩක් තියෙනවා. ඒ ක්‍රම ඇතුළත තියෙන ප්‍රධානම හරි? ඒ කියන්නේ ක්‍රම අත්තොත් ඒ ක්‍රම අතරින් ප්‍රබලම විද්‍යාත්මක ක්‍රමයක් තමයි සංඛ්‍යාන ක්‍රමය කියලා කියන්නේ. විශේෂයෙන් සමාජ විද්‍යාත්මක පර්යේෂණ වල එහෙම නැත්නම් ඔය වාණිජ්‍ය විෂය ධාරාව තුල කතා කරන ගොඩක් පර්යේෂණ ක්‍රම සංඛ්‍යාන ක්‍රමයක් කරා තමයි දැනුම ගොඩනගන්න උත්සාහ කරන්නේ. ඒතර එකකින් අදහස් වෙන්නේ නැහැ මෙන්න මේ ජීව විද්‍යාව, රසායන විද්‍යාව, භෞතික විද්‍යාව මේ වගේ විෂයන් වල සංඛ්‍යානය දාගන්න නැහැ කියලා. ඒ වගේත් අති බහුතර අවස්ථා ගණනාවකදී සංඛ්‍යාන ක්‍රම භාවිත කරලා තමයි දැනුම ගොඩනගන්නේ. හරි එහෙනම් එතකොට සංඛ්‍යානය කියලා කියන්නේ දැනුමක්ද නැත්නම් ගැටලුවක් ඇති වුණාම මේ ගැටලුවට දාලා දැනුම ගොඩනගන්න තියෙන ක්‍රමයක්ද? එහෙනම් සංඛ්‍යාන විද්‍යාව කිව්වොත්ද වඩාත්ම නිවැරදි? සංඛ්‍යාන ක්‍රමයක් කිව්වොත්ද වඩා නිවැරදි? එහෙනම් සංඛ්‍යානය කියන්නේ විෂයක්ද නැත්නම් විෂයක් තුල දැනුම ගොඩනගන ක්‍රමයක්ද? කතා කරන්න ඕනේ. සංඛ්‍යානය කියන්නේ එහෙනම් විෂයක්ද? එහෙම නැත්නම් කිසියම් විෂයක් තුල දැනුම ගොඩනගන්න තියෙන නැත්නම් ප්‍රශ්නයක් ඇති වුණා මේ ප්‍රශ්නට දාලා විසඳුමක් නැත්නම් දැනුමක් හොයාගන්න තියෙන ක්‍රමයක්ද? කතා කරන්න. දැනුමක් නැත්නම් විසඳුමක් හොයාගන්න තියෙන ක්‍රමයක්. තේරුණාද? අන්න ඒක තමයි අපි කියන්නේ සංඛ්‍යාන ක්‍රමය කියන්නේ. හරි? ඒක නිසා තමයි අපි උදේ මේ සංඛ්‍යාන ක්‍රමයට ලස්සන නමක් දෙනවා. සංඛ්‍යාන ක්‍රමය කියලා කියන්නේ නම් විද්‍යාවේ භාෂාව කියලා කියනවා. පද සංඛ්‍යානය කියලා කියන්නේ විද්‍යාවේ භාෂාව. හරි? සංඛ්‍යානය කියලා කියන්නේ පුතේ සංඛ්‍යානය කියලා කියන්නේ විද්‍යාවේ භාෂාව. අපි කියන language of the science. Statistics is a language of the science. Statistics is the language of the science. විද්‍යාවේ භාෂාව සංඛ්‍යානය. කියන්නේ විද්‍යාවේ කරුණු පැහැදිලි කරලා දෙන්න තියෙන යම්කිසි මාධ්‍යයක් විදිහට තමයි සංඛ්‍යාන ක්‍රියාත්මක වෙන්නේ. එහෙනම් බොහොම සතුටු ඇති වාට. සංඛ්‍යානය කියන්නේ එහෙනම් එහෙම ලේසි එසේ මෙසේ විෂය කොටසක් නෙමෙයි. ඒතර ඔය ඕනෑම විද්‍යාත්මක විශේෂ එක දැනුම් කොට ගන්න තියෙන අති ප්‍රබල බල සම්පන්න ක්‍රමවේදයක්. හරි? මේ සංඛ්‍යානයේ ඉතිහාසයට ගියත් සංඛ්‍යානයේ මුලින්ම භාවිත කරලා තියෙන්නේ රාජ්‍ය තන්ත්‍රයන් පාලනය කිරීමට. හරි රාජ්‍ය තන්ත්‍රයන් පාලනය කිරීමට තොරතුරු එකතු කරලා ඒ හරහා තීන්දුව ගන්න අවශ්‍ය කරන යම්කිසි විෂයක් විදිහට තමයි සංඛ්‍යානයේ මුලින්ම ගොඩනැගිලා තියෙන්නේ. හරි? ඒක නිසා සංඛ්‍යානය කියන්නේ බොහොම අතීතයක් තියෙන බොහොම ඵලදායී විෂයක්. හරි? ඒක නිකන් අර අඤ්ඤාංගෙලි බලනවා වගේ සාත්‍තර අහලා තීන්දුව දින දෙලමනවා වගේ ගන්න නෙමෙයි. මේක පුතේ සංඛ්‍යානය කියලා කියන්නේ සාක්ෂි අනුව තොරතුරු මත පදනම්ව තීරණයට ලැබීම. මොකද පුතේ? සාක්ෂි මත එහෙම නැත්නම් තොරතුරු මත තීරණයට ලැබෙන්න තියෙන ක්‍රමයක් තමයි සංඛ්‍යාන ක්‍රමයක් කියලා කියන්නේ. හරි. හොඳයි. දැන් එහෙනම් අපි කෙලින්ම අපේ ඊළඟ වැදගත්ම වැඩේ තමයි යන්න හදන්නේ. මොකද වැඩේ? සංඛ්‍යානයේ ක්‍රමය. ඒ කියන්නේ දැන් ගැටලුවක් අරගෙන ඒ ගැටලුවට විසඳුමක් හොයාගන්න යන ගමන තමයි දැන් කතා කරන්න යන්නේ. හරි. ඊළඟට පොඩි මාතෘකාවක් ලියා ගන්න ඊළඟ පිටුවේ ආපෙත් පිටුවේ සංඛ්‍යානයේ ක්‍රමය. සංඛ්‍යානයේ ක්‍රමය. හරි. සංඛ්‍යාන ක්‍රමවේදය. සංඛ්‍යාන ක්‍රමවේදය. හරි. සංඛ්‍යාන ක්‍රියාවලිය. සංඛ්‍යාන ක්‍රියාවලිය. සංඛ්‍යාන ක්‍රියාවලිය. සංඛ්‍යාන ක්‍රියාවලිය.
සංඛ්‍යාන ක්‍රියාවලිය. හොඳයි. පුතේ දැන් අපි සංඛ්‍යාන ක්‍රියාවලිය තමයි කතා කරන්න යන්නේ. දැන් මම මෙතනදී පොඩක් ගන්නවා පොඩි උදාහරණයක් ව්‍යාපාරික විශේෂ ශේෂ්ත්‍රයකට දාලා. මොකද අපි දැන් කතා කරන්නේ ව්‍යාපාර සංඛ්‍යානේ. ඒකෙන්ද. හරි. දැන් පුතාලට මතක ඇති කලින් මම කිව්වා මෙන්න මෙහෙම කතාවක්. ගැටලුවක් ඇති වුණාම අපි විසඳුමකට එනවා. අන්නේ විසඳුම අපි කියනවා දැනුම එහෙම නැත්නම් knowledge. ගැටලුවක් ඇති වෙනවා ඒ ගැටලුවට විසඳුමක් ලැබෙනවා. ඒ විසඳුම තමයි අපි අතන විද්‍යාව කියලා කිව්වේ. එහෙනම් දැන් අපි අතනදිත් ගැටලුවක් හඳුනා ගන්න ඕන. අවසානයේ විසඳුම කොහොමද ගන්නෙ කියලා ඒ අතරතුර තියෙන ක්‍රියාපටිපාටිය තමයි කතා කරන්න යන්නේ. තේරුණාද? හොඳයි. අපි එවනම් දැන් ව්‍යාපාරික විශේෂ ශේෂ්ත්‍රයකට දාලා මේ කතාව හිමීට අරගෙන යමු. හරි? ඔන්න බලන්න. මම පොඩි බිස්නස් එකක් කරගෙන යනවා. හරි? මම පොඩි බිස්නස් එකක් කරගෙන යනවා. හරි? ඒ බිස්නස් එකේ මම හදන්නේ පුතේ එහෙම නැත්නම් ඔයා කියලා දන්නකො. හරි. මම හදන්නේ මිනිස්සුන්ට ඕන කරන බොහොම ප්‍රයෝජනවත් දෙයක්. මම හදනවා සබන්. එම්බිදකෝ සබන්. ඇඟේ ගාන සබන්. හරි ඇඟ ගල් ගන්න සබන්. එහෙනම් අපි සුවඳ සබන් කියලා කියන්නේ නේ. රෙදි සෝදන සබනුයි සුවඳ සබනුයි. එහෙම කියලා නේද? හරි. ඒක සුවඳ සබන් කෝණ ඇත්තටම දැන් ඒකේ අපි කියන්නේ සුවඳ සබන් කියවනේ සුවඳ විතරක් නෙමෙයිනේ මොකද්ද? ඇඟේ ගාපුවම අපේ ඇඟේ තියෙන අර කුණු ජරාව ඉවත් වෙලා යන්න ඕන නේ. ඇඟේ තියෙන දාඩිය නේ දූවිලි ඒ ගොඩක්. අපි ඇඟේ උදේ ඉඳන් හවස වෙනකන් අපි ඉතන වර්ක් කරනවා ඉස්කෝලේ යනවා නේ. එහෙම ගිහිල්ලා ආපුවම අපවිත්‍ර වෙනවා අපි. එතකොට අපි කුණු දූවිලි ඉවත් කරන එක තමයි මේ සබන් වල ප්‍රධාන අරමුණ. අන් දැන් මම හිතන්න මගේ බිස්නස් එකේ හදන්නේ කොහම ක්වොලිටි සබන් වර්ගයක් අපි දාමු නමක් ඒකට XY කියලා. XY කියලා සබන් වර්ගයක්. ප්‍රසිද්ධ සබන් වල නම් දාලා බැලුම හරියට නේ. හරි. දැන් මම හදන සබන් වර්ගය XY. මේ සබන් වර්ගයේ පුතේ බොහොම සුවඳයි. සමම් පිච්ච සුවඳයි. ගාපුවාම. තාම හැමෝම කැමතිනේ. සමම් පිච්ච සුවඳ. ඒ වගේම ජර්ම්ස් හරි ජර්ම්ස් ඒ කියන්නේ විස බීජ 99.9%ක්ම කිලින්. 99.9ක් විනාශ කරනවා 0.1ක් විනාශ කරන්නේ නැහැ ඒක තමයි. 100ක් විනාශ කරනවා කියලා බැරිලා හරි මොකෙක් හරි සබංගාරයට බැරුණොත් එහෙම අපිට උඩුවක් කියන්නත් වෙනවනේ. ඒකින්ද නේ අපි මේ විදිහට ප්‍රකාශ කරනවා. 99.9. හරි දැන් පැහැදිලිවම පේනවා වැඩි ප්‍රතිශතයක් ඉහළ සම්භාවිතාවක් තියෙනවා කුණු ටික ඉවත් වෙනවා කියලා. ඒ වගේම සුවඳකුත් එනවා. එහෙනම් ඉතින් මේ සබන් වර්ගයේ ගැන මොකෝ හිතෙන්නේ? මේක විකිනේද? කතා කරමු. එහෙනම් මොකද හිතන්නේ මේ සබන් වර්ගය කියන්නේ? මේක විකිනේද නැද්ද? ඈ? මේ සබන් වර්ගය පුතේ අනිවාර්යෙන්ම විකිනෙනවා. තේරුණාද? අනිවාර්යෙන්ම හොඳටම විකිනෙනවා. හිතන්න දැන් මේක මුළු ලංකාවම පුරාම පාරිභෝගිකයන්ට යවලක් තියෙනවා. පේදුරු තුඩුවේ සිට දෙවුන්දර තුඩු දක්වාම ඉන්න සේරම කස්ටමර්ස්ලට මේක යවලා තියෙනවා දැන්. මේ සබන් කැටේ. එතකොට දැන් මේ සබන් කැටේ හරි සුවඳයි හොඳට කුණු යනවා. එහෙනම් ඔයාලා හිතන විදියට කස්ටමර්ස්ලා මේ සබන් වර්ගය හොඳට පරිභෝජනය කරයිද නැද්ද? කතා කරන්නකෝ. කතා කරන්න. මේ සබන් වර්ගය හොඳට පරිභෝජනය කරයිද නැද්ද? ඈ? කස්ටමර්ස්ලා මේ සබන් හොඳට අරගෙන පරිභෝජනය කරයිද නැද්ද? කියන්න. අනිවාර්යයෙන්ම මේ සබන් වර්ගය හොඳට පරිභෝජනය කරනවා. නේද? හොඳට පරිභෝජනය කරනවා. ඇයි ඒ? හොඳ සුවඳයි මේ සබන් පිච්ච සුවඳයි නේ. ඊළඟට සිරානුන මේ ශ්‍රණාම ජර්ම් කිලින්නේ. අමරු. එතකොට පුතේ දැන් මේ සබන් වර්ග දැන් ඊතනකො මාස 6ක් පුරාවටම ලංකාවේ හැමතැනම බෙදා හැරලා කට්ටියන්ට මේක හොඳට විකිනිලා රේට්ස් තියෙන හොඳ සබන් කැටයක් එක පාරටම දැන් සබන් විකිනෙන්නේ නැතුව යනවා.
එකපාරටම මේ සබන් මොකද වෙන්නේ? හිතන්න විකිනෙන්නේ නැතු වෙනවා. හරි? එහෙනම් ව්‍යාපාර ආයතනෙච්ච ප්‍රශ්නයක්ද නැද්ද මේක? හොඳට විකිනි තිබිච්ච සබන් ගැටයක් දැන් විකිනෙන්නේ නැහැ. එහෙනම් ප්‍රශ්නයක්ද නැද්ද? කතා කරන්නකෝ. ප්‍රශ්නයක්ද නැද්ද දැන්? හොඳට විකිනි තිබිච්ච සබන් ගැටයක් දැන් විකිනෙන්නේ නැහැ. ප්‍රශ්නයක්ද නැද්ද? ප්‍රශ්න. ඔන්න ව්‍යාපාර ආයතනය තුල ව්‍යාපාරික කටයුතු කරගෙන යනකොට ඔන්න දැන් ප්‍රශ්නයක් ඇති වුණා. අපි හදලා මේ විකුණන මේ සබන් ගැටේ දැන් විකිනෙන්නේ නැහැ. විකිනෙන්නේ නැහැ. එහෙනම් මොකද කරන්නේ අපි? ව්‍යාපාරයේ අයිතිකරු කැඳවන සංඛ්‍යාන නිලධාරියා. දැන් ප්‍රශ්නයක් නෙදීන්නේ. ව්‍යාපාරික විශේෂයේක ප්‍රශ්නයක් ඇති වෙලා තියෙනවා. මේ ප්‍රශ්නෙට විසඳුමක් හොයන්න. සංඛ්‍යා ලේඛන සම්බන්ධ නිලධාරියා නැත්නම් සංඛ්‍යා ලේඛනඥයව කැඳවනවා. ස්ටැටිෂියන්. අපි හිතමු දැන් ඔයා තමයි ව්‍යාපාර ආයතනයේ ස්ටැටිෂියන් සංඛ්‍යාඥයා. ඔයාට දැන් කතා කරනවා මේනවා කියලා නේ. ඊට පස්සේ ඔයාට කියනවා මේ අපේ සබන් විකිනෙන්නේ නැහැ. ඒතරම මොකද කියන්නේ? ඉතින් මට මොකද කිව්වොත් එහෙනම් රුඩිත් කන්න වෙන්නේ. තමස ඉන්නේ ඒකට තමයි ඔය කියන්නේ නේ. ව්‍යාපාර ආයතනයේ ප්‍රශ්නයක් ආපුවාම මේ ප්‍රශ්නෙට විසඳුමක් හොයලා දෙන්න තමයි සංඛ්‍යාන නිලධාරියා ඉන්නේ. ඒතර යාට මේක කිව්වම යා මොකද කියන්නේ? අයියෝ සර් සුළු ප්‍රශ්නනේ මම විසඳලා දෙන්නම් කියලා නේ. එතකොට දැන් මේ සබන් මුළු ලංකාව පුරාම බෙදලා තියෙන්නේ. ඒ කියන්නේ පේදුරු තුඩුවේ සිට දෙවොන්දර තුඩුව දක්වා. ඒක කස්ටමර්ස්ලා කීයක් විතරද මේ? කතා කරනවා. කස්ටමර්ස්ලා කීයක් විතරද දැන් මේ සබන් වර්ගේ පරිභෝජනය කරන්නේ? කතා කරනවා. මුළු ලංකාවේම අපේ කස්ටමර්ස්ලා කීයක් විතරද? නිකන් හිතන්නකෝ දැන් ප්‍රසිද්ධ සබන් කැටයක්. හරි? ප්‍රසිද්ධ සබන් කැටයක් අපි හිතමු හිතන්නකෝ මේ ලක්ස් එහෙම නැත්නම් නේද? ඒ වගේ තියෙන්නේ. කොහොඹ නේ? ඒ වගේ සබන් කැටයක් පරිභෝජනය කරන ලංකාව කස්ටමර්ස්ලා කොච්චර ගන්නද? විශාල පිරිසක් ඉන්නවා. අපි හිතමුකෝ 10 මිලියන් කියලා. මිලියන 10ක්. මිලියන 10ක් ඉන්නවා කස්ටමර්ස්ලා. අපේ මේ XY සබන් වර්ගයේ පරිභෝජනය කරපු. එහෙනම් මොකද්ද දැන් කරන්න වෙන්නේ? අංජනන් එළියක් බලනවා, සාත්‍රයක් අහනවා. හරියයිද? හනුම යවලා බලනවා ඇයි මේ සබන් විකිනෙන්නේ නැද්ද කියලා. ප්‍රායෝගිකව එහෙම හරියයිද එහෙනම්? සංඛ්‍යා නිලධාරියා කිව්වොත් එහෙම අපි එහෙම කරමු කියලා ව්‍යාපාර අධිකරු කණ්ඩායමක් ගහලා තමයි දෙනවා ඔය බිස්නස් තමයි කියයි නේ. මොකද විද්‍යාත්මක පරිශ්‍රණයක් කරා තමයි මෙයා විසඳුමක් බලාපොරොත්තු වෙන්නේ ව්‍යාපාරය අධිකරු. එහෙනම් ඉතින් මොකද කරන්න වෙන්නේ? මොකද කරන්න වෙන්නේ? විද්‍යාත්මක පරිශ්‍රණවලදී පුතේ නැත්නම් විද්‍යාත්මකව දැනුම ගොඩනගනකොට ප්‍රශ්නයක් ආවොත් ඒ ගැටලුවට අදාළ වන්නා වූ මේ සියලු ඒකක අපි පරීක්ෂණයට භාජනය කරනවා. ගැටලුවක් ඇති වුණාම ඒ ගැටලුවට අදාළ මෙන්න මේ සියලු ඒකක අපි පරිශ්‍රණය කරනවා. ඔක තමයි ක්‍රමවේදය. එතකොට මෙන්න මෙතන අපි පොඩි නමක් දෙනවා. මෙන්න මේ ගැටලුවට අදාළ මෙන්න මේ සියලු ඒකක ගැටලුවට අදාළ මෙන්න මේ සියලු ඒකක වලට ලස්සන නමක් දෙනවා. පුතේ අපි කියනවා සංගහණය කියලා. මොකද පුතේ? සංගහණය. මොකද? සංගහණය. අපි ඉංග්‍රීසි වලින් කියනවා population. population සංගහණය. කිසියම් අධ්‍යයනයකදී දැන් මෙන්න සබන් පිළිබඳ ප්‍රශ්නයක් දැන් තියෙනවා. එහෙනම් අපිට සිද්ධ වෙනවා මේ ප්‍රශ්න निराකරණය කරන්න කිසියම් අධ්‍යයනයක් කරන්න. එහෙනම් මේ සබන් වර්ගයේ පරිභෝජනය කරන ශ්‍රී ලංකාවේ සියලුම පාරිභෝගිකයන් අපි කිව්වා ලස්සන නමක් දුන්නා සංගහණය කියලා. සංගහණය. ඒ ගහණය කියන වචනේ අපි ගොඩක් පාවිච්චි කරනවා. ජන ගහණය, වන ගහණය නේ. ඒ කියන්නේ යම්කිසි කාරණයකට දාලා ව්‍යාප්තිය පැහැදිලි කරන අදහසක් තමයි මේ සංගහණය කියන එකෙන් අදහස් වෙන්නේ. මේ ගැටලුවට දාලා සියලු ඒකක වල ව්‍යාප්තිය තමයි මේ තියෙන්නේ. තේරුණාද? එතකොට නම් කිසියම් අධ්‍යයනයකදී සැලකිල්ලට භාජනය කළ යුතු මෙන්න මේ සියලුම ඒකක සමස්තයක් විදිහට ගත්තාම අපි ඒකට කියනවා සංගහණය කියලා. නැත්නම් අපි කියනවා population එක කියලා. තේරුණාද? දැන් ව්‍යාපාරයේ අයිතිකරු කියනවා සබන් විකිනෙන්නේ නැහැ. අයියෝ සිම්පල් නේ සර්. මං ඔය සේරම මිනිස්සු අධ්‍යයනය කරලා ප්‍රශ්න විසඳලා දෙන්නම්. කීයක් විතර ඕනද? මට දෙන්නකෝ සර් ලක්ෂ 10ක්. ලක්ෂ 10ක් දෙන්නකෝ. යකෝ දැන් මේ සබන් විකිනෙන්නේ නැතුව මේක ප්‍රශ්නයයි නේ. සබන් විකිනෙන්නේ නැතුවම දැන් ව්‍යාපාරට ආදායමක් තියනවද? දැන් මේ සබන් විකිනෙන්නේ නැහැ. ව්‍යාපාරයට ආදායමක් තියනවද දැන්?
නේ ආදායම නැතුව ව්‍යාපාර ආයතන දැන් හිර වෙලා ඉන්නේ. සේවක පරිණති කියවන්න ඕනේ හිර ප්‍රශ්න කොටයි. ඒ අවශ්‍ය මේ ප්‍රශ්නේ ඉඳන් මූල්‍ය ලක්ෂ 10ක්. ව්‍යාපාර ආයතන දෙන්න පුළුවන් වේද? ඒ කියන්නේ ප්‍රශ්නේ ඇති වෙච්ච මේ සියලුම එකක දැන් බලන්න පේදුරු තුඩුවේ ඉඳලා දෙවුන්දර තුඩු දක්වා කස්ටමර්ස්ලා මිලියන 10ක් ඉන්නවා. ඒ කියන්නේ පුද්ගලයෝ කීයද? මිලියනයක් කියන්නේ ලක්ෂ 10යි. ඒ කියන්නේ ලක්ෂ 100ක්. ලක්ෂ 10ක ලක්ෂ 100ක් කස්ටමර්ස්ලා අධ්‍යයනය කරනවා කියන්නේ සෙල්ලම් වැඩක්ද? එහෙනම් ලොකු කොස්ට් එකක් යනවා. දැන් ව්‍යාපාර ආයතනයේ අරමුණ මොකක්ද පුතේ? සබන් විකිනේ නැතුනම මේ රිසර්ච් කරලා විදිහකට ව්‍යාපාර ආයතනයේ අරමුණ නැත්නම් සබන් විකුණලා ලාභයක් ලබන එකද? කතා කරන්න පුතේ. ව්‍යාපාර ආයතනයේ මේන් ඔබ්ජෙක්ටිව් එක මොකද්ද? සබන් විකුණලා කිසියම් පුතේ ලාභයක් උපරිම කරන එක. හරි? ඔය ඉකොනොමික්ස් වල පන්තියෙම ගියා නම් කියන්නේ නැති නේ. ආර්ථික විද්‍යාවේ අපි කතා කරනවා ව්‍යාපාරිකයන්ගේ ප්‍රධාන අරමුණ වෙන්නේ මොකද්ද? ලාභ උපරිම කිරීම. To maximize their profit. එයාලගේ ලාභය උපරිම කිරීම. එයාලගේ ලාභය උපරිම කිරීම. එතකොට ලාභය උපරිම කරන්න මේ මුළු ලංකාවේ ඉන්න කස්ටමර්ස්ලා අධ්‍යයනය කරන්න කියොත් පුළුවන් වේද? ලාභ උපරිම කරන්න නෙමෙයි වෙන්නේ. මේකට පිරිවැය වැඩි වෙලා ආයතනයේ වහල දාන්න තමයි වෙන්නේ. මේ අවවාසනේ මේ සබම් බිකිර නැති එක ASCII මේ ලොකු කොස්ට් එකක් දරලා මුළු ලංකාවෙම ඉන්න කස්ටමර්ස්ලා අධ්‍යයනය කරන්න කියොත් නේ කොස්ට් එක වැඩි වෙලා ලාභය අඩු වෙලා නේ ව්‍යාපාර ආයතනයේ තවත් වහල දාන්නයි වෙන්නේ. එහෙනම් හොඳට මතක තියාගන්න ව්‍යාපාර ආයතනය තුල ප්‍රශ්නයක් උද්ගත වුණාම ප්‍රශ්නයට විසඳුමක් හොයන්න යම්කිසි පිරිවැයක් තියෙනවා. එහෙනම් ව්‍යාපාර ආයතනික සංඛ්‍යානය යොදා ගන්නවා කියන්නේ යම් පිරිවැයක්. හැබැයි මේ පිරිවැය අසාමාන්‍ය විදිහට දරන්න බෑ ව්‍යාපාර ආයතනයක. මොකද ව්‍යාපාර ආයතනයේ අරමුණ වෙන්නේ ලාභය. එහෙනම් මේ ලාභය සහ මේ කියන සංඛ්‍යාන පිරිවැය කියන දෙක තුලණය කරගන්න වෙනවා. ඒක තුලණය වන විදිහට තමයි යාලට මේ ප්‍රශ්න විසඳ ගන්න වෙන්නේ. ඒක හින්දා පුතේ ව්‍යාපාර ආයතනයක මේ වගේ ප්‍රශ්නයක් ඇති වුණාම මේ සංගහණය මධ්‍යනය කරන්නේ නැත. සංගහණය මධ්‍යනය කරන්නේ නැතුව සංගහණය නියෝජනය වන පරිදි එයින් කුඩා කොටසක් තෝරා ගන්න. සංගහණය මධ්‍යනය කරන්නේ නැතුව සංගහණය නියෝජනය වන පරිදි එයින් කුඩා කොටසක් තෝරා ගන්නවා. අන්න එතකොට එනම් ලොකු පිරිවැයක් නැහැ. එනම් පිරිවැය අපිට අඩු කර ගන්න පුළුවන්. මොකද කරන්නේ? සංගහණය මධ්‍යනය කරන්නේ නැතුව ඒකෙන් අපි ගන්නවා කුඩා කොටසක්. පැහැදිලිද? අන්න ඒ කොටස ලබා ගැනීමේ ක්‍රියාවලියට අපි කියන පුතේ නියැඳීම. මොකද ඒ කොටස ලබා ගැනීමේ ක්‍රියාවලියට අපි කියනවා නියැඳීම. එහෙම ලබාගත්තු කොටසට අපි කියනවා නියැදිය. නියැදිය. ඒ වචන අහලා ඇතිවා. නියැදිය කියන එකට අපි ඉංග්‍රීසි වලින් කියන පුතේ සාම්පල්. මොකද සාම්පල්. නියැඳීමට අපි කියනවා සාම්ප්ලින්. සාම්ප්ලින්. සාම්පල් කියන වචනේ අහලා නැද්ද ඔයාලා? සාම්පල් කියන වචනේ අහලා නැද්ද? ප්‍රශ්නයක් වුණාම අපි මේ ප්‍රශ්නේ කියන්නේ අපි හිතන්නකෝ දැන් කඩේකට යනවා කියලා හිතන්නකෝ. ඒ හිතන්නකෝ දැන් ඔයාලගේ අම්මා හරි තාත්තා හරි යනවා කඩේකින් මොන හරි බඩු ටිකක් ගන්න. අපි හිතමු හාල් ගන්න ඕන කියන්නකෝ. බත්තු යන්න හාල් ගන්න ඕන. හාල් ගන්න ගියාම දැන් හිතන්නකෝ අර ලොකු උරිවල හාල් කිලෝ ගණන් තියෙනවා. ඒතර ඔයාලගේ ගෙදරට හාල් කිලෝ 10ක් ගන්නවා කියනකෝ අද දවසේ. එහෙනම් බෑග් තියෙනවා නේ. බෑග් නෙවෙයි අපි හිතමුකෝ ලූස් ගන්න කියලා හාල් කිලෝ 10ක්. එතකොට මේ හාල් කිලෝ 10 ගන්නකොට මුදලාලි හාල් කිලෝ 10 ගන්න කියලා දෙන්න කියලා දෙක පාටම ඒව නැත්තම් ඉල්ලන්න කලින් අර හාල් මීටියට පොඩ්ඩක් අත දාලා පොඩ්ඩක් අරගෙන ඉඹලා බලනවා කාලා බලනවා එහෙම කරලා නැද්ද ඔයාලා ගම්මලා කරනවද නැද්ද කරනවා වෙන ඕනේ නැහැ ඔයා උදේට යන්න කුස්සියට වෙන ඕනේ නැහැ කුස්සියට යන්න උදේට ඔයාගේ අම්මා උදේට කෑම උයන්නේ කොහොමද කෑම උයන්නේ දෙරනේ කොහොමද කෑම උයන්නේ ඔයා දැකලා ඇති දැනක ව්‍යංජනයක් හදනවා කියලා. දැන් පත් නම් රයිස් කුකර් එකකින් ගහන්නේ නේ. අර අපිට මොකක් හරි පරිප්පු හොද්දක් හදනවා කියලා. ඔයා දැකලා තියෙනවද අම්මා පරිප්පු හොද්ද හදන ගමන් එකපාරටම ඔයා යනකොට මුළු පරිප්පු හොද්දම පිඟානකට දා ගන්නවා. දාගෙන කාගෙන යනවා. ඔයා අහනවා ඇයි අම්මේ කියලා. ඇයි අම්මේ ඔයා පරිප්පු හොද්දත් එක තරහින් දින්නේ කියලා හයිනේ. එහෙම දැක්කොත් නෑ අම්මා මොකද කරන්නේ? පරිප්පු හොද්ද උයන ගමන් මොකද කරන්නේ? මුළු පරිප්පු හොද්දම වාජනයකට දාගෙන කාලා බලනවද? පරිප්පුවේදී ලුණු ඇඹුල් බලන්න ඕන නෑ නේද? මොකද ගන්නෙ? පරිප්පුවේදී ලුණු ඇඹුල් බලන්න ඕන යා මොකද ගන්නෙ? පරිප්පුවේද ඉස්සලාම අරිනවා.
ඇරලා ඊට පස්සේ මොකද කරන්නේ? ගත්තු ගමන් පොඩ්ඩක් කනවද නැත්නම් පොඩ්ඩක් හැඳි ගන්නවද? හැඳි ගන්නවා. හොඳට පරිප්පුවද හැඳි ගන්නවා. හැඳි ගන්න මොකද කරන්නේ? පොඩ්ඩක් අර ගන්නවා. අරගෙන කාලා බලනවා. බලලා මොකද කියන්නේ? ආනේ පුතේ මේ කාපු ටික ලුණු මදි කියලා කියන්නේ හොද්දට ලුණු මදි කියලා කියන්නේ. හොද්දට ලුණු මදි. දැන් අද ගිය කඩේට ගිය වෙලාවේ හාල් ගන්න කලින් අර සියලුම හාල් වලින් පොඩ්ඩක් අරන් කාලා බලනවා. නැත්නම් ඉඹලා බලනවා. නේ? හොඳද නරකද කියලා බලනවා. බලලා ඒ අනුව තීරණයක් ගන්නවා මේ මුළු සේරම හාල් හොඳද නරකද කියලා. නැත්නම් අම්මා පරිප්පුවක් දෙන් හොඳට හැඳි කාලා චුට්ටක් කාලා බලලා කියනවා පරිප්පු හොද්දට ලුණු මදි කියලා. එන චුට්ටක් කාලා මේ සමස්තය ගැනම කියන්නේ නැද්ද? සංඛ්‍යාන ක්‍රියාවලියක් කියන්නේ ඒ වගේ දෙයක් පුතේ. සංගාහණය පිළිබඳව තමයි ප්‍රශ්නේ ඇති වෙන්නේ මේ ප්‍රශ්නේ ඇති උනේ සංගාහණය සම්බන්ධයෙන්. හැබැයි අපි අධ්‍යයනය කරන්නේ සංගාහණයමද? නෑ. සංගාහණයම අධ්‍යයනය කරන්න ගියොත් අපිට ලොකු පිරිවැයක් යනවා. එහෙනම් අපි මොකද කරන්නේ? සංගාහණයම නියෝජන පරිදි අපි ලබා ගන්නවා ඒන් කුඩා කොටසක්. අන්න කොටසක් අරගෙන කොටස අධ්‍යයනය කරලා ඒ හරහා සංගාහණය පිළිබඳව නිගමනට ලැබෙනවා. ඕක තමයි සංඛ්‍යාන ක්‍රියාවලිය කියලා කියන්නේ. ඕක තමයි පුතේ සංඛ්‍යානයේ ක්‍රියාවලිය කියලා කියන්නේ. මොකද ක්‍රමවේදය නම් සංගාහණයක් පිළිබඳව අපිට ප්‍රශ්නයක් ඇති වුණාම අපි සංගාහණයේ නියෝජන පරිදි ඒන් කුඩා කොටසක් ලබා ගන්නවා. ඒ නිසා අපි අධ්‍යයනය කරන්න යන්නේ කොටස. ඊට පස්සේ කොටස අධ්‍යයනය කරලා අපිට පුළුවන් මොකද කරන්නද? ඒ තොරතුරු නැවත ගැටලු ඇති වෙච්ච සමස්තයක කියන සංගාහණයට ඒක අදාළ කරන්න. අන්නේ ක්‍රියාවලියට අපි ලස්සන නමක් කියනවා පුතේ අනුමිතික සංඛ්‍යානය කියලා. අනුමිතික සංඛ්‍යානය කියලා. නියදියක් අධ්‍යයනය කළා ඒ නියදියේ තොරතුරු මේ කොටසට සාම්පල් එකට අපි කිව්වේ නියදිය කියලා නේ. එහෙනම් මේ නියදිය තුල තමයි අපි එන මෙන්න මේ විදිහට data study කරන්නේ. ඒ හරහා නැවත මොකද ගන්නෙ? ඒ නියදිය තොරතුරු පදනම් කරගෙන නැවත සංගාහණය පිළිබඳ නිගමනට ලැබෙනවා. අන්න ඒකට අපි කියන ලස්සන නමක් අනුමිතික සංඛ්‍යානය කියලා. හරි. දැන් මේක තුල ඇත්තටම ස්ටඩි කරන්නේ සංගාහණයක්ද නියදියක්ද? කතා කරන්න. ඇත්තටම අපි එහෙනම් ස්ටඩි කරන්නේ සංගාහණයක්ද නියදියක්ද? කියන්නේ ඇත්තටම අපි අධ්‍යයනය කරන්නේ සංගාහණයද නියදියද? නියදියක්. අපි අධ්‍යයනය කරන්නේ නියදියක්. එතකොට නම් මේ නියදිය අධ්‍යයනය කරන ක්‍රියාවලියකුත් තියෙනවා. මෙන්න මේ නියදියක් අධ්‍යයනය කරන ක්‍රියාවලියක් තියෙනවා. එහෙනම් අපි ඒ ක්‍රියාවලිය ගැන යම්කිසි අවධානයක් යොමු කරන්න අවශ්‍යයි. දැන් පුතාලට මතක ඇති මම කලිනුත් කියලා තියෙනවා සංඛ්‍යාන ක්‍රියාවලියක් කියන්නේ අහසින් වැටිච්ච විදිහට නිගමනට ලැබීමක් නෙමෙයි. සංඛ්‍යාන ක්‍රියාවලියක් කියන්නේ පුතේ අහසින් වැටිච්ච විදිහට නිගමනට ලැබීමක් නෙමෙයි. මොකද්ද වෙන්නේ? සංඛ්‍යානය කියන්නේ හැම වෙලාවෙම සාක්ෂි අනුව නිගමනට ලැබීමක්. සාක්ෂි කියන එක තේරෙනවද? සාක්ෂි කියන එක ඔයාලට හම්බෙලා ඇති ඔය පොලිසිවල නීති විද්‍යාවේ නේ. සාක්ෂි කියන්නේ මොනවද පුතේ? දැන් ඉදන්නකෝ සිරිපාල කෙහෙල් ගණක් කපනවා. එතකොට සිරිපාලව හිරිය දාන්න මොනවද උනා? සාක්ෂි ඕන. සිරිපාල කෙහෙල් ගණක් කපනවා. සිරිපාලව හිරිය දාන්න සාක්ෂි ඕන. සාක්ෂි නැතිව ගොස් සිරිපාල නිදහස් වෙනවා නේ. හිරිය යන්නේ නැහැ. එතකොට පුතේ මේ සාක්ෂි කියන්නේ මොකද්ද? ඔහු වරද කරා කියන එක ඔප්පු කරන්න අපිට දාගන්න තියෙන දත්ත. සාක්ෂි කියන්නේ තවත් විදිහකට ගත්තොත් දත්ත. එතකොට අපි කියන data. එහෙනම් සංඛ්‍යානය තුළ most powerful සංඛ්‍යානය තුළ most powerful word එක තමයි පුතේ මොකද්ද? data කියන එක. එහෙනම් අපි සංඛ්‍යාන තීන්දුව తీරනට ලැබෙන්නේ කොහමද? දත්ත මත පදනම්. සංඛ්‍යාන මේ වශයෙන් තීන්දුව తీරනට ලැබෙන්නේ මොනවා මතද? දත්ත මත පදනම්. පැහැදිලිද? එහෙනම් අපිට දත්ත නැතුව සංඛ්‍යාන ක්‍රියාවලියක මුකුත්ම කරන්න බෑ. දත්ත නැතුව සංඛ්‍යාන ක්‍රියාවලියක් තුළ මුකුත්ම කරන්න බෑ. එහෙනම් අංක 1 අපි මොකද්ද කරන්නේ පුතේ? කියන්න. අංක 1ටම අපි මොකද්ද කරන්නේ? මෙන්න මේ දත්ත එක් රැස් කිරීම. හරි? අංක 1 තමයි දත්ත එක් රැස් කිරීම. දත්ත එක් රැස් කරන්නේ කොහොමද? මෙන්න මේ ගැටලුව විසඳන පරිදි. මෙන්න මේ සංගාහනයේ ගැටලුව විසඳන පරිදි. එහෙම නැත්නම් අපි ওই ගැටලුව කියන එකම පොඩ්ඩක් හදා ගන්නවා අරමුණක් කියලා. මොකද පුතේ? අරමුණක් කියලා. එහෙනම් අපි දත්ත විකාම එකතු කරනවා නෙමේ අරමුණට අදාළව තමයි දත්ත එකතු කරන්න ඕනේ. අරමුණට අදාළව. නැත්නම් අපි කියනවා ගැටලුව විසඳන පරිදි.
ගැටලුව විසඳෙන පරිදි අපි ඔන්න දත්ත එකතු කරා. ඊට පස්සේ අපේ සෙකන්ඩ් ස්ටෙප් එකේදී මේ දත්ත සම්බන්ධව නිගමනට ලැබීමක් තමයි ඇත්තටම අනුගමනය කරන්නේ. හරි? දත්ත සම්බන්ධව නිගමනට ලැබීමක් තමයි අපි කරන්නේ. ඊට කලින් මේ ලැබිච්ච දත්ත ටික අපි වර්ග කිරීමක් කරනවා. දැන් පුතාලට පැහැදිලිද මේ කියපු ටික? මේ කියපු ටික ඔයාලට පැහැදිලිද? කතා කරන්න. මේ කියපු ටික පැහැදිලිද? අපිට ප්‍රශ්නයක් ඇති වෙනවා මේ බලන්න. අපිට ප්‍රශ්නයක් ඇති වෙනවා. සංගහණය සම්බන්ධ. අපි මොකද කරන්නේ? සංගහණය මර්ධනය කරන්නේ නේ අපි එකෙන් කුඩා කොටසක් ලබා ගන්න. ඒකට අපි කියනවා නියදියක්. ඒක ලබා ගැනීමේ ක්‍රියාවලිය අපි කියනවා නියදීම. ඊට පස්සේ මොකද කරන්නේ? නියදිය අධ්‍යයනය කරනවා. නියදිය අධ්‍යයනය කරනවා. එහෙනම් නියදිය අධ්‍යයනය කිරීමේ ක්‍රියාවලියේ පළවෙනිම දේ තමයි මම කිව්වා අපිට මොන දෙයක්වත් කරන්න බෑ දත්ත නැතුව. සංඛ්‍යා ක්‍රියාවලිය අනුගමනය කරන්න අපි මුලින්ම කරන්න ඕනේ දත්ත එක් රැස් කිරීම. හරිද? එතකොට දත්ත එකතු කරන්නේ කොහොමද? අරමුණට දාලා. මෙන්න මේ ගැටලුව විසඳෙන පරිදි. ඊට පස්සේ මොකද කරන්නේ? අපි මේ එක් රැස් කරගත්තු දත්ත ප්‍රධාන වශයෙන් කොටස් 30කට කඩනවා. දැන් අපේ සබන් සම්බන්ධ ප්‍රශ්නයකනේ දැන් අපි ඉන්නේ නේද? සබන් සම්බන්ධ ප්‍රශ්නයක තමයි අපි ඉන්නේ. එතකොට දැන් අපි අහන ප්‍රශ්නයක් තමයි මුලින්ම අහනවා අපි කස්ටමර්ස් ලගේ. හරි? දැන් අපි දැන් මේ මිලියන 10 අධ්‍යයනය කරන්නේ නැහැ. අපි මෙතන අධ්‍යයනය කරන අපි හිතමු ඒකක 100යි. කීයද? පුද්ගලයෝ 100 දෙනයි. මුළු ලංකාවම නියෝජන පරිදි පුද්ගලයෝ 100 දෙනයි මෙතන අරන් තියෙන්නේ. වැඩි ලේසි එතකොට. මිලියන 10ක් කිය ලක්ෂ 100ක් අධ්‍යයනය කරනවද ලේසි? 100ක් අධ්‍යයනය කරන එකද ලේසි? 100ක් අධ්‍යයනය කරන එක ලේසි. අපි මතක තියාගන්න 100 එහෙම මෙහෙන් අහුවෙන දේ අරන් හරියන්නේ නැහැ. මුළු ලංකාවෙම ඉන්න සේරම කස්ටමර්ස්ලා නියෝජනයෙන් පරිදි තමයි 100 දෙනා ගන්නවා. හරි. ඒ ගන්න ක්‍රමවේදී මම ඉස්සරහට කියලා දෙන්නම්. හරි. එහෙනම් 100ක් අරගත්තා. ඒ 100 දෙනාගෙන් දැන් අපි එහෙනම් මොනවද අහන්න ඕන? අංක එකටම අහන්න ඕනේ. දැන් මේ සබන් විකිරෙන්නේ නැත්තම් ඒකට ප්‍රධාන හේතුවක් තමයි මිනිස්සු සබන් වලට කැමති නැත්තම් ගනීද? දැන් අපි වෙළඳ පොළට ගිහිල්ලා ගන්නේ අකමැති භාණ්ඩද කැමති භාණ්ඩද? අපි මොන හරි භාණ්ඩයක් පර්චේස් කරන්න ගියාම සබන් ගන්න ගියාම නැත්නම් ටූත් පේස්ට් ගන්න යනවා නැත්නම් අපි බිස්කට් එකක් ගන්න යනවා චොකලට් එකක් ගන්න යනවා අපි ගන්නේ අපි අකමැති බිස්කට් වර්ගද නැත්නම් කැමති බිස්කට් වර්ගද ඈ සමහරවිට මූල්‍ය ප්‍රශ්නයක් තියෙනවා නම් ඉතින් අපිට එතකොට කැමති අකමැති බලන්න හම්බෙන්නේ නැහැ මිලාඩු එක අරන් එන්න වෙන්නේ තේරුණාද නමුත් මතක තියාගන්න ගොඩක් වෙලාවට අපි කරන්නේ මොකද්ද කැමති භාණ්ඩේ තමයි මේ දී ගන්න. එතකොට නම් මේ සබන් විකිරෙන්නේ නැති වෙන්නත් එක හේතුවක් තමයි භාණ්ඩ වලට මිනිස්සු කැමති නැද්ද දන්නේ නැහැ. අපි මේ සබන් එක අපි කොච්චර කිව්වත් මේ 99.9 ජර්ම් කිලින් සබන් පිච්ච සුවඳ ඇති කියලා කිව්වට මිනිස්සු කැමති නැද්ද දන්නේ නැහැ. එහෙනම් අපි අනිවාර්යයෙන්ම කස්ටමර්ස් ලාගෙන් අහන්න ඕන නැද්ද? ඔබ XY සබන් වලට කැමතිද කියලා අහන්න ඕනද නැද්ද? කතා කරන්න. සබන් වලට කැමතිද නැද්ද කියලා අහන්න ඕනද නැද්ද? අහන්න ඕන. එතකොට කොහොමද උත්තර දෙන්නේ පුතේ? කියන්න බෑ. ඔබ XY සබන් වලට කැමතිද කියලා අහනවා. මොකක්ද මේ උත්තරේ? සබන් වලට කැමතිද කියලා ඇහුවාම කිරලා කියන්න පුළුවන්ද? කිලෝ 10ක් කැමති. ලීටර් 20ක් කැමති. මම 25000ක් කැමති. යකෝ කිරලා මැනලා ගණනය කරලා කියන්න පුළුවන්ද කැමැත්ත වගේ දේ? කතා කරන්න. පුතේ කැමැත්ත වගේ දෙයක් කිරන්න වනින්න ගණනය කරන්න පුළුවන්ද? බෑ. කැමැත්ත වගේ දෙයක් අපිට කිරන්න වනින්න ගණනය කරන්න බෑ පුතේ. පැහැදිලිද? හරි? එතකොට අපිට කියන්න වෙන්නේ එක්කෝ කැමති එක්කෝ අකමැති. එහෙම නැත්නම් ඉතින් කැමැත්ත පොඩ විස්තර කරලා දෙන්න පුළුවන් ඈ. වඩාත් කැමති, තරමක් කැමති නේ. නැත්නම් අකමැති, වඩාත් අකමැති. එහෙම කියන්න පුළුවන්. ඒත් ඉතින් වර්ගයක් ඈ. ඒතර වර්ග කිරීමක් තමයි කරන්න පුළුවන්. සමහර දත්ත වර්ග තියෙනවා පුතේ අපිට කිරන්න මනින්න ගණනය කරන්න බෑ. අපි එතකොට මොකද කරන්නේ? වර්ග කිරීමක් කරනවා. දැන් ස්ත්‍රී පුරුෂ භාවය අපිට පුළුවන් ද කිරන්න ස්ත්‍රියක් කිලෝ 100ට වැඩි නම් පුරුෂයෙක් 100ට අඩු නම් ස්ත්‍රියක් එහෙම කිරන්න මනින්න පුළුවන් ද ගණන් කරන්න පුළුවන්ද බෑ. ස්ත්‍රී පුරුෂ භාවයත් අපි තියෙන පුතේ වර්ග කිරීමක් විදියට. ස්ත්‍රී පුරුෂ භාවයක් තියෙන පුතේ වර්ග කිරීමක් විදියට. පැහැදිලිද? හරි. එතකොට එනම් මේ දත්තවල තියෙන ප්‍රධාන ස්වරූප දෙකක්. එකක් තමයි අපිට එහෙම කිරන්න මනින්න පුළුවන් විදියට ලැබෙන දත්ත. අනික තමයි එහෙම කිරන්න මනින්න ගණනය කරන්න බැරි විදියට ලැබෙන දත්ත. දැන් මම ඔය කියපු කැමැති අකමැති බව එන්නේ කිරන්න මනින්න ගණනය කරන්න බැරි ඒවා. සංඛ්‍යාත්මක උත්තරයක් දෙන්න බැරි ඒවා. ඒවා එතකොට වර්ග කිරීමක් මගින් තමයි ලැබෙන්නේ. ආන් ඒවට අපි ලස්සන නමක් කියන පුතේ
ගුණාත්මක දත්ත. ඇත තව වචනයක් තියෙනවා ප්‍රවර්ග දත්ත කියලා කියනවා. ගුණාත්මක දත්ත. තව වර්ගයක් තියෙනවා අපි අහනවා ඔබ දිනකට අපේ XY සබන් කොපමණ වාර ගණනක් භාවිත කරනවා. ඒ කියන්නේ ගාන වාර ගණන. උදේට ගානවා ආය හැන්දෑවට ගානවා. ගෙදර ඉන්න මිනිහෙක් නම් දවසට 7-8 තවක් ගානවා වෙන්නත් පුළුවන්. තවත් මිනිස්සෙක් එක වතාවක්වත් ගාන්න නැති වෙන්නත් පුළුවන්. ඒතර ඒක ගැනලා කියන්න බැයිද? ගාන වාර ගණන. වාර ගණන වගේ දෙයක් නම් ගැනලා කියන්න පුළුවන්. සමහරවිට මිලදී ගන්නකොට සබන් කැටේ බර සැලකිල්ලට ගන්නවා වෙන්න පුළුවන්. අපි අහනවා ඔබ කිසියම් අවස්ථාවක සබන් කැටය මිලදී ගැනීමේදී කොපමණ බරකින් යුතු සබන් කැටයක්ද ගැනදී. එතකොට කියනවා ග්‍රෑම් 20යි ග්‍රෑම් 50යි ග්‍රෑම් 100යි ග්‍රෑම් 60යි නේ. ඒ වගේ ඒක ඒ විදිහට ප්‍රමාණාත්මක තොරතුරක් වශයෙන් දෙන්න පුළුවන්. එතකොට නම් ඔන්න බලන්න අපි මේ දත්ත එකතු කරනකොට අපේ මේ දත්ත ප්‍රධාන වශයෙන්ම අවස්ථා දෙකක් තියෙනවා. නැත්නම් වර්ග දෙකක් තියෙනවා. කිරන්න මනින්න ගණනය කරන්න පුළුවන් දත්ත සහ එහෙම කරන්න බැරි දත්ත. කිරන්න මනින්න කරන්න පුළුවන් දත්ත ඒවට අපි කියනවා ප්‍රමාණාත්මක දත්ත. කිරන්න මනින්න ගණනය කරන්න බැරි ඒවට අපි කියනවා ගුණාත්මක දත්ත. නැත්නම් අපි ඒවට කියනවා ප්‍රවර්ග දත්ත කියලා. පැහැදිලිද? හරි. මම හිතනවා ඔයාලට පැහැදිලි ඇති කියලා. දැන් මේ කතා කරපු කාරණා ටික. හරි. එහෙනම් අපි නියතියක් ගත්තා. නියතිය තුළ අපි දත් එකතු කරා. ඒ දත් අපි වර්ග දෙකකට ගැදුවා ගුණාත්මක සහ ප්‍රමාණාත්මක වශයෙන්. එතකොට ඒ ගුණාත්මක හෝ ප්‍රමාණාත්මක ඒවා දත් එක්රැස් කරාට පස්සේ අපිට යන්න පුළුවන් ඊළඟ පියවරට. හරි. ඊළඟ ස්ටෙප් එකට තමයි යන්න තියෙන්නේ. ඊට පස්සේ මොකද්ද කරන්නේ? මේ දත්ත වර්ග පිළිබඳව නැත්නම් මේ දත්ත විවිධ වර්ග අනුව අපි පුළුවන් ඊළඟ ස්ටෙප්ස් වලට යන්න. ඊළඟට අපි කරන්නේ මේ එක්රැස් කරගත්තු දත්ත භාවිතයෙන් නිගමනයකට ලැබෙනවා. මොකද පුතේ? නිගමනයකට ලැබෙනවා. මෙන්න මේ නිගමන සංඛ්‍යාන වශයෙන් අපි එළඹෙන නිගමන ප්‍රධාන ආකාර දෙකක් තියෙනවා. සංඛ්‍යාන වශයෙන් අපි එළඹෙන නිගමන ප්‍රධාන ආකාර දෙකක් තියෙනවා. එකක් තමයි ගුණාත්මක නිගමන. අනික තමයි ප්‍රමාණාත්මක නිගමන. ඒ කියන්නේ නිගමනයේ සංඛ්‍යාත්මකව අපිට ඉදිරිපත් කරන්න පුළුවන්. හරි? අපිට මිනුම් කරන්න පුළුවන් සංඛ්‍යාත්මකව. සමහර ඒවා තියෙනවා එහෙම සංඛ්‍යාත්මකව මිනුම් කරන්න බැරි ඒවා. ඒ කියන්නේ ගුණාත්මක නිගමනයක් කියන්නේ නිකන් වැඩි අඩුයි අන්නේ වගේ. ප්‍රමාණාත්මක නිගමන කියලා කියන්නේ දැන් මෙහෙම කියනවා. දැන් ඔයා ඉස්කෝලේ ගිහිල්ලා ආවහම අම්මා අහනවා අද පුතේ වැස්සෙන්ද ළමයි එහෙම කොහමද ඇවිල්ලාද කියලා අහනවා ඔයාගේ අම්මා. ඒතර මොකද කියන්නේ? මොකද කියන්නේ? අද අම්මේ ළමයි ගොඩක් අඩුයි. ඒක ඇවිල්ලා ගොඩක් අඩුයි. ගොඩක් අඩුයි. ඒක ගුණාත්මක නිගමනයක්. ඔයා මෙහෙම කිව්වොත් අද අම්මේ ළමයින්ගෙන් 75%ක්ම ඇවිල්ලා නැහැ. ළමයින්ගෙන් 75%ක් ඇවිල්ලා නැහැ. ඒ වගේ මොකද්ද? 75%ක් ඇබ්සන්ට්. අන්න ඒක ඇවිල්ලා ප්‍රමාණාත්මක නිගමනයක්. අද අම්මේ ගොඩක් අඩුයි. ගොඩක් පැමිණීම අඩුයි. නැත්තම් අපි කියනවා නොපැමිණීම වැඩි. අඩුයි වැඩි. ඒ වගේ එකක් තමයි ගුණාත්මක කියන්නේ. 75%ක්ම අද ළමයි ඇවිල්ලා නැහැ. ඒක ප්‍රමාණාත්මක නිගමන. කොහොමද තේරුණාද ඒක? ප්‍රමාණාත්මක ගුණාත්මක අතර වෙනස. ගුණාත්මක කියන්නේ අපි සංඛ්‍යාත්මකව ඉදිරිපත් කරන්න බෑ. හැබැයි ප්‍රමාණාත්මක කියන්නේ ගොඩක් වෙලාවට සංඛ්‍යාත්මකව ඒක පැහැදිලි කරන්න පුළුවන්. දැන් මේවා සංඛ්‍යාන ඉගෙන ගන්නකොට විතරක් නෙමෙයි සාමාන්‍ය ජීවිතයේ අපිට වැදගත් දේවල් මේ මම මේ කතා කරන්නේ. සමහරට ඔයා ස්ටැට් කියන විෂය දැන් අද ඉගෙන ගන්න නැති කෙනෙක් වෙන්නත් පුළුවන්. අනාගතේ ස්ටැට් නොකර ඉන්නත් පුළුවන්. හැබැයි කවදා හරි දවසක මේ අදහස් නම් වාර ජීවිතේ යමක් කරගෙන යනකොට ඕන වෙන දේවල්. සංඛ්‍යානය කියලා කියන්නේ නිකන් මේ කොහෙදෝ යන වැඩක් නැති විෂයක් නෙමෙයි පුතේ. සංඛ්‍යානය කියන්නේ අපේ ලයිෆ් එකට ඕන කරන විෂයක්. අපේ සංඛ්‍යානය කියන්නේ අපි ජීවිතයේ සාමාන්‍ය විදිහට කරගෙන යනකොට අපිට වැදගත් වෙන එකක්. ඒකද විෂයක්. ඒ නිසා හොඳට මතක තියාගන්න ස්ටැට් කියන විෂය මේ ලෝකේ ඉන්න ඕනම කෙනෙක් ඉගෙන ගත්තොත් අහක නයි යන්නේ නෑ පුතේ. හරි. සමහර විෂයන් තියෙනවානේ අපි වැඩක් නෑ අපෝ මේවා මොකටද අපේ ජීවිතේට වැඩක් තියෙනවද කියලා එහෙම හිතනවා නේද? නමුත් මතක තියාගන්න පුතේ සංඛ්‍යානය කියන විෂය කවදාවත් ඉගෙන ගත්තොත් අහක නයි යන්නේ නෑ.
තමන්ගේ පෞද්ගලිකව තමන් ජීවිතේ මොනවා හරි රැකියාවක් කරද්දී ඕවා සාමාන්‍ය දිනදා ව්‍යවහාරයේ ඕවා නේද? ඕනම තීන්දුව తీරණයක් ගන්නකොට සංඛ්‍යානය කියන එක හරි වැදගත්. මං කිව්වා වගේ අම්මත් සංඛ්‍යානය දැනගෙන නෙමෙයි නේ? සංඛ්‍යානය දැනගෙන නෙමෙයි සංඛ්‍යානය පාවිච්චි කරලා තියෙන්නේ. ඒතර ගොඩක් කලාවට අපේ ජීවිතේ අපි අපේ කටයුතු කරගෙන යනකොට සංඛ්‍යානය නොදැනුවත් අපි පාවිච්චි කරනවා. දැන් මෙතන කරන්නේ ඒක නිකන් ඒක නම් දාගෙන ඒක නිකන් අර විශේෂ කොට ඉගෙන ගැනීමක් මේ කරන්නේ. නමුත් අපි මේ සංඛ්‍යානය කියන එක මේ අහසින් වැඩිච්චා නෙමෙයි අපේ ඇඟේ තියෙන එකක්. නේ? අපේ ඇඟේ තියෙන එකක්. හරි? හොඳයි. එහෙනම් දැන් අපි දැන් කතා කරලා හිටියේ නිගමනවල ලැබෙන. දැන් දත්ත ටික එකතු කරන් ඉවරනේ. දැන් අපි මොකද කරන්නේ? නිගමනවලට ලැබෙන්නයි යන්නේ. එහෙනම් නිගමනට ලැබීමේදී නිගමන ආකාර දෙකක් තියෙනවා. ගුණාත්මක නිගමනයි ප්‍රමාණාත්මක නිගමනයි. එහෙනම් සංඛ්‍යානය තුළ මුලින්ම කරන්නේ මොන නිගමනට ලැබීමද? ප්‍රමාණාත්මක නිගමනට ලැබීමද ගුණාත්මක නිගමනට ලැබීමද? සංඛ්‍යානය තුළ අපි මුලින්ම කරන්නේ පුතේ ගුණාත්මක නිගමන වලට ලැබීම. හරි? එහෙනම් මම මෙතන දාන්නම් එන අපේ එහෙනම් ගුණාත්මක නිගමනට ලැබෙන්න අපි මොකද කරන්නේ? එතනට අපි දානවා මෙන්න මෙහෙම අදහසක්. අපි කියනවා ඒක ගුණාත්මක අධ්‍යයනයක් කියලා. මොකද ගුණාත්මක අධ්‍යයනයක් කියලා. එහෙනම් ගුණාත්මක අධ්‍යයනය කරා අපිට ලැබෙන්නේ මොකද්ද? කියන්න බලන්න. ගුණාත්මක අධ්‍යයනය කරා අපිට ලැබෙන්නේ මොකද්ද? ගුණාත්මක නිගමනය. ගුණාත්මක අධ්‍යයනය කරා අපිට ලැබෙන්නේ ගුණාත්මක නිගමනය. හරිද? ඊට පස්සේ අපි ඊළඟට අනුගමනය කරන්නේ මොකද්ද? ප්‍රමාණාත්මක නිගමන. ප්‍රමාණාත්මක අධ්‍යයනය කරා මොන නිගමනද කියන්න බලන්න. ප්‍රමාණාත්මක නිගමනයක ලැබීමක් තමයි කරන්නේ. පැහැදිලිද? හරි. එතකොට මෙන්න මේ ක්‍රියාවලීන්ට ගුණාත්මක අධ්‍යයන ක්‍රියාවලියයි ප්‍රමාණාත්මක අධ්‍යයන ක්‍රියාවලිය වලටයි අපි පොඩි නම් ටිකක් දානවා. හරි? පොඩි නම් ටිකක් දානවා. අපි ඒ ටික දාමු. මෙන්න මේ ගුණාත්මක අධ්‍යයන ක්‍රියාවලියට අපි කියනවා දත්ත ඉදිරිපත් කිරීමක් කියලා. මොකද නම දත්ත මොවරහද දාන්නම්. දත්ත ඉදිරිපත් කිරීම. ප්‍රමාණාත්මක අධ්‍යයන ක්‍රියාවලියට අපි කියනවා දත්ත විශ්ලේෂණය කියලා. දත්ත විශ්ලේෂණය කියලා. පැහැදිලිද? ඊළඟට මේ ගුණාත්මක අධ්‍යයන ක්‍රියාවලිය ගත්තොත් එතනදී ගුණාත්මක නිගමනයකට ලැබෙන හින්දා අපි ගොඩක් වෙලාවට මෙන්න මේ ස්ටෙප් එක තුළ විශේෂ අවධානයක් යොමු කරන ගුණාත්මක දත්තවල. ඒකෙන් අදහස් වෙන්නේ නැහැ ප්‍රමාණාත්මක දත්ත සම්බන්ධයෙන් ගුණාත්මක නිගමනට ලැබෙන්නේ නැහැ කියලා. ගුණාත්මක හෝ ඒවා ප්‍රමාණාත්මක හෝ ඒවා මේ දත්ත වර්ග දෙකම අපි ගුණාත්මකව අධ්‍යයනය කරලා ගුණාත්මක නිගමනයකට ලැබෙනවා. හැබැයි විශේෂයෙන් මේ පියවර වැදගත්ම වෙන්නේ මොන දත්ත වලටද? ගුණාත්මක දත්ත වලට. මොකද ගුණාත්මක දත්ත ගුණාත්මක අධ්‍යයනයක් කරලා ගුණාත්මක නිගමනයක් දීලා එතනින් එහාට ප්‍රොසෙස් කරන්න හැකියාවක් නැහැ. එතනින් ස්ටොප් වෙනවා. හැබැයි පුතේ මේ ප්‍රමාණාත්මක දත්ත හරි? මෙන්න මේ ප්‍රමාණාත්මක දත්ත මෙන්න මේවා ගුණාත්මක අධ්‍යයනකින් පමණක් නවතින්නේ නැහැ. මේ ප්‍රමාණාත්මක දත්ත අපිට තවදුරටත් ප්‍රමාණාත්මක අධ්‍යයනයක් කරලා ප්‍රමාණාත්මක නිගමන දක්වා ගමන් කරන්නත් හැකියාවක් තියෙනවා. පැහැදිලිද? හරි. එහෙනම් මතක තියාගන්න මේ ප්‍රමාණාත්මක දත්ත අපිට ලැබුණොත් දත්ත විශ්ලේෂණයක් කරන්නත් පුළුවන්. ඒ තුලින් අපිට ලැබෙනවා ප්‍රමාණාත්මක නිගමන. එතකොට මේ ප්‍රමාණාත්මක දත්ත විශාල ප්‍රමාණයක් ලැබුණොත් මෙන්න මේ දත්ත විශ්ලේෂණකාරය නැත්නම් ප්‍රමාණාත්මක අධ්‍යයන ක්‍රියාවලිය පහසු කරන්න අපි මෙන්න මේ අතරතුර අනුගමනය කරන තවත් එක් පියවරයක් මේ ප්‍රමාණාත්මක දත්ත අපිට පුළුවන් විශ්ලේෂණකාරය පහසු වන විදිහට යම් ආකාරයකට ඒවා සකස් කිරීමක් කරන්න. අපි අන්න ඒකට කියනවා දත්ත සංවිධානය හා සාරාංශය. ඒක ඇවිල්ලා දත්ත සැකසීම් ක්‍රියාවලියක්. හැබැයි මතක තියාගන්න මෙන්න මේ පියවර දෙකම අනුගමනය කරන්නේ මෙන්න මේ ප්‍රමාණාත්මක දත්ත සම්බන්ධයෙන් විතරයි. ගුණාත්මක දත්ත මෙතනින් ස්ටොප් වෙනවා මේ. ගුණාත්මක දත්ත තවදුරටත් ප්‍රොසෙස් වෙන්නේ නැහැ. ගුණාත්මක අධ්‍යයනයක් කළා එතනින් නවතිනවා. හැබැයි ප්‍රමාණාත්මක දත්ත ගුණාත්මක අධ්‍යයනයක් විතරක් නෙමෙයි ඒවා තවදුරටත්
ප්‍රමාණාත්මක අධ්‍යයන දක්වාත් ගෙනියන්න පුළුවන්. මොකද ප්‍රමාණාත්මක දත්තකින් තමයි ප්‍රමාණාත්මක නිගමනයකට ලැබෙන්න හැකියාව ලැබෙන්නේ. ඔන්න දැන් ඔයාලට පැහැදිලි ඇති. අපි එක්රැස් කරගන්නා වූ දත්ත අපිට පුළුවන් මෙන්න මේ විදිහට වර්ග කරන්න. ඒ වර්ගය අනුව අපේ ඊළඟ පියවරවල පවා තීරණය වෙනවා. හොඳට මතක තියාගන්න. එහෙනම් ප්‍රමාණාත්මක දත්ත තමයි අපිට මෙන්න මේ පියවර දක්වා අනුගමනය කරන්න පුළුවන්. ගුණාත්මක දත්ත මේ පියවර වලට ගේන්න අමාරුයි. සමහර සංඛ්‍යාන ශිල්පකම හරහා ඇතැම් අවස්ථාවල ගුණාත්මක දත්තත් මෙන්න මේ පියවරවල් වලට ගෙනියන අවස්ථා තියෙනවා. හැබැයි මතක තියාගන්න වැඩි අවස්ථාවකදී බහුතර අවස්ථා ගණනාවකදී වෙන්නේ ගුණාත්මක දත්ත ගුණාත්මක නිගමනයකින් නවතිනවා. තවදුරටත් ප්‍රමාණාත්මක දත්තට ගෙනියන්න අමාරුයි. හැබැයි ප්‍රමාණාත්මක දත්ත ඇවිල්ලා සුවිශේෂී විශේෂයි. ඒවා ගුණාත්මක නිගමන විතරක් නෙමේ ප්‍රමාණාත්මක දත්ත ප්‍රමාණාත්මක අධ්‍යයනය කරා ප්‍රමාණාත්මක නිගමන දක්වා ගෙනියන්න හැකියාවක් තියෙනවා. හරි. එහෙනම් ඔන්න ඔක තමයි සංඛ්‍යානයේ නියදියක් තුල දත්ත එක්රැස් කරලා ඒ දත්ත සම්බන්ධ නිගමනට ලැබීමේ ක්‍රියාවලියක් කියලා කතා කරනවා. අපි මතක තියාගන්න අපි අපේ උදාහරණයක් එක්ක කතා කරොත් මේ වගේ අවස්ථාවකදී මෙතනින් නවතින්න බෑ. මෙන්න මේක ඇවිල්ලා පස්වෙනි පියවර නෙනේ නැත්නම් හතර. මරණ අපි පියවර අංක දාමු. මේක 1. මෙන්න මේ ගුණාත්මක අධ්‍යයන ක්‍රියාවලිය 2. දත්ත සංවිධාන සාරාංශය 3. මේක 4. තව පස්වෙනි පියවරකුත් තියෙනවා. ඒක මම දැන් කියන්නම් ඇයි මේ 5 යොදා ගන්න අවශ්‍ය වෙන්නේ කියලා. පුතේ දැන් බලන්න අපි දැන් අහුවානේ ප්‍රශ්න නියදිය තුල මොකක්ද අහුව ප්‍රශ්නේ ගුණාත්මක අධ්‍යයනයේදී අහුවා ඔයා අපේ සබන් වලට කැමතිද කියලා. කැමති කියලා ඇහුවාම කස්ටමර්ස්ලා 100 දෙනාගෙන් හරි ඔන්න බලන්න කස්ටමර්ස්ලා කීය දෙනෙක්ද 100යිනේ 100 දෙනාගෙන් ඇහුවා ඔයා අපේ සබන් වලට කැමතිද කියලා. ඒ අහපුවාම 100 දෙනාගෙන් 85 දෙනෙක් කී දෙනෙක්ද 85 දෙනෙක් කැමතියි කියලා තියෙනවා. 15 දෙනෙක් තමයි අකමැති කියලා තියෙන්නේ. ඒ කියන්නේ සමම් පිච් වලට අකමැති උන් 15 කොයි ඉන්නේ. හරිද? ඇයි ඉතින් මේ සමම් පිච් 199 කුණු යන ළමන් කැඩෙන නරකද නේ? කොච්චර හොඳද නේ? සමහර ඉන්න ඉන්නවනේ මේ වගේ සුවඳ මල් වලට කැමති නැති උන්නේ. එහෙම උන් 15ක් ඉඳලා තියෙනවා. එහෙනම් මම අහන ප්‍රශ්නේ මේ සබන් වල කැමැත්ත පිළිබඳ ලොකු ප්‍රශ්නයක් තියෙනවා. සබන් වල කැමැත්ත පිළිබඳ ලොකු ප්‍රශ්නයක් තියෙනවද? දැන් අතන මිනිස්සු මේ සබන් මිලදී අරගෙන නැත්තේ කැමැත්ත ප්‍රශ්නයක්ද? අකමැත්තක් තියෙන ඉඳන්ද නැත්තම් බහුතරයක් මේකට කැමතිද බලන්න. 85 දෙනෙක් කැමතියි කියලා කියන්නේ අපි මේක පයි chart එකකින් අඳින්න පුළුවන් නෙමෙයි. ඔන්න බලන්න. ඔයා දන්නව නෝල් වලට ඇඳනවා. ඔන්න පයි chart එක. අකමැති අය. ඊළඟට මෙන්න මෙතන ඉන්නවා. මේ ඉන්නේ. මේ ඉන්නේ කැමති අය. ඔන්න බලන්න. එතකොට මේ තියෙන පයි chart එකකින් පෙන්නලා තියෙන්නේ මොකද්ද? මේ ඉන්නේ අකමැති 15යි. කැමති කීයද? කැමති 85යි. එහෙනම් මේ වගේ ලැබිච්ච දත්ත ටික අපිට ওই විදිහට ඉදිරිපත් කරන්න බැයිද? එතකොට මෙන්න මේ වගේ මේ බහුතරයක් සබන් වලට කැමති වැඩි පිරිසක් කැමති 15ක් වගේ අඩු පිරිසක් අකමැති. ඒතර අපිට ওই විදිහට ලැබිච්ච ප්‍රමාණාත්මක දත්ත මේ වගේ මේ දත්ත ගුණාත්මක අධ්‍යයන ක්‍රියාවලියක් නැත්නම් දත්ත ඉදිරිපත් කිරීමේ වැඩක් කරන්න පුළුවන්. ඊළඟට දැන් මේකේ ප්‍රශ්නයක් නැහැ. තව අහන්න වෙනවා විවිධ ප්‍රශ්න. දැන් අපි අහනවා ඔබ මිලදී ගැනීමට කැමැත්තක් දක්වන්නේ කොපමණ බරකින්ද සබන් කැටයක්ද කියලා ඇහුවාම මිනිස්සු දෙනවා එක එක උත්තර. දැන් පුද්ගලයෝ 100 දෙනෙක් නම් 100 දෙනා දෙන්න එක එක උත්තරනේ. ඔන්න හිතන්න දැන් පුද්ගලයෝ 100 දෙනාගේ ඇහුවාම එක්කෙනෙක් කියනවා මං කැමති ග්‍රෑම් 60ක සබන්. තව එක්කෙනෙක් කියනවා මං ග්‍රෑම් 10ක් කැමතියි. මම ග්‍රෑම් 50ක් කැමතියි. ඒ වගේ දැන් මේ අහගෙන යනකොට පුද්ගලයෝ 100 දෙනාම එක එක තොරතුරු දෙන්නේ. තව එක්කෙනෙක් කියනවා ග්‍රෑම් 20යි. තව එක්කෙනෙක් කියනවා ග්‍රෑම් 60යි. ඔය වගේ විවිධ තොරතුරු පුද්ගලයෝ 100 දෙනාම ඉදිරිපත් කරනවා. ඒතර ව්‍යාපාරයේ අයිතිකරුවා නම් දැන් තමසේ රිසර්ච් එකකුත් කරානේ. දැන් මේ සබන් වලට කැමති අකමැති බව පිළිබඳව. හරි ඒකේ මොනවද ආපු තොරතුරු? සබන් වලට මේ බලමු 85%ක්ම කැමති. බහුතරයක් සබන් වලට කැමති. අපි සබන් වලට අකමැත්තක් නැහැ මිනිස්සුන්ගේ. මොකද ප්‍රශ්නේ? ප්‍රශ්නේ බර තමයි.
පොඩක් ඉන්න. කමල් කිව්වා ග්‍රෑම් 60 සබන් වලට කැමති, නිමල් කිව්වා ග්‍රෑම් 10ට කැමති, සුනිල් කිව්වා 50ට කැමති. පුද්ගලෝ 100 දෙනාම තොරතුරු ටික කියාන ගියොත් එහෙනම් මොකද වෙන්නේ? ආයෙත් නැත්නම් හොම්බට දැක් ගහලා යවයි. තමුසේ කියනවා මට තේරෙන්නේ නැහැ කියන්නේ නේ. දැන් 100 දෙනාගේම කියපු ඒවා නම් සබන් කරන හදන්නේ නේ. එහෙනම් මොකද්ද වෙන්න ඕන මෙතන? මෙතන මේ 100 දෙනාම දුන්නු මෙන්න මේ තොරතුරු පාවිච්චි කරලා. හරි? 100 දෙනාම දුන්නු තොරතුරු පාවිච්චි කරලා අපි තනි අගයක් හොයන්න ඕන. ඔයා දන්නවා ඒකද? ඕලෙවල් එහෙම කරා. මේ 100 දෙනාගේම සබන් වල බරවල් ටික එකතු කරලා. හරි? බෙදනවා 100ෙන්. ඒතර උත්තරයක් එනවා. ඒකට අපි කියනවා මධ්‍යන්නේ කියලා. අහලා තියෙනවද ඒක? මධ්‍යන්නේ. 100 දෙනාගේම සබන් වල බරවල් ටික එකතු කරලා 100ෙන් බෙදනවා. එතකොට අපිට එනවා මධ්‍යන්නේ බර. අපි හිතමු ග්‍රෑම් ඔන්න ඇවිල්ලා තියෙනවා 65ක්. කීයද? ග්‍රෑම් 65ක් ඇවිල්ලා තියෙනවා. ඒ වගේ එකක් තමයි පුතේ මෙන්න මේ ප්‍රමාණාත්මක අධ්‍යයනයක් කියලා කතා කරන්නේ. ප්‍රමාණාත්මක අධ්‍යයනයක්. එහෙනම් අපි කියනවා සබන් පරිභෝජනය ගැන කතා කරොත් මිනිසුන් සාමාන්‍යයෙන් කැමති මොකද්ද? ග්‍රෑම් 65ක යුතු සබන් ගැන. හැබැයි දැන් ව්‍යාපාරය අයිතිකරු මෙහෙම කිව්වොත් මධ්‍යන්නේ x බා සමානයි 65යි කියලා කිව්වොත් මොකද වෙන්නේ? ප්‍රමාණාත්මක නිගමනයක් ඒක. ප්‍රමාණාත්මක නිගමනයක් x බා සමානයි 65. දැන් මේක ව්‍යාපාරය අයිතිකරුට තේරුණාද? ප්‍රමාණාත්මක අධ්‍යයනයක් කරලා මධ්‍යන්නේ හෙව්වා මේ x බා සමානයි ග්‍රෑම් 65. ඒක අපිට ස්ටැක් කරන අපිට තේරුණාට බාහිර මිනිස්සුන්ට තේරෙනවද x බා සමානයි 65 කියන එක? x බා සමාන 65 කියන්නේ ප්‍රමාණාත්මක අධ්‍යයනයක් කරලා නැත්නම් දත්ත විශ්ලේෂණය කරලා ලැබිච්ච ප්‍රමාණාත්මක නිගමනය. එහෙනම් අපි මොකද කරන්න ඕන? ප්‍රමාණාත්මක නිගමනය අපිට එළියට දෙන්න පුළුවන්ද නැත්නම් ඒක නැවත අනිත් මිනිස්සුන්ට තේරෙන විදිහට ප්‍රකාශ කරන්න ඕනද? මෙන්න මෙහෙම පස්වෙනි පියවරක් ඕනද? x බා සමාන 65 කියන එක අපිට තේරුණාට බාහිර මිනිස්සුන්ට තේරෙන්නේ නැහැ නේ පුතේ. එහෙනම් ඒක අනිත් මිනිස්සුන්ට තේරෙන විදිහට ප්‍රකාශ කරන්න ඕන. ආන් එකට අපි කියන ලස්සන නමක් ප්‍රතිඵල අර්ථකථනය හා විවරණය. ප්‍රතිඵල අර්ථකථනය හා විවරණය. result interpretation. මොකක්ද ඒකදී වෙන්නේ? අපි කියනවා x වා සමාන 65 කියන එක පැහැදිලි කරන කොහමද? සාමාන්‍ය මිනිස්සු කැමති ග්‍රෑම් 65ක සබන් පාවිච්චි කරන්න. අන්න ඒක තේරෙන්නේ නැද්ද? සාමාන්‍යයෙන් කැමති ග්‍රෑම් 65ක සබන් පාවිච්චි කරන්න. එහෙනම් x බා 65 කියන එක අපි අර්ථකථනය කරා. ඔන්න ඒක. එහෙනම් ඔන්න උතන්ට එනකම් කරොත් තමයි වැඩේ කම්ප්ලීට් වෙන්නේ. හරි. එහෙනම් පුතේ ඔන්න තේරුම් ගන්න. නියදියක් තුල අපිට තියෙන පියවර කීයක්ද? පියවර 5කින් යුතු ක්‍රියාවලියක්. මෙන්න මේකට අපි කියනවා ලස්සන නමක්. මම මේ ටික මකන්නේ කවන්නේ නේ. මේ ටික මේ මෙන්න මේ පියවර 5කින් යුතු මෙන්න මේ කොටසට ලස්සන නමක් කියනවා. දත්ත එක්රැස් කිරීමේ සිට නියදිය තුල දත්ත එක්රැස් කිරීමේ සිට මෙන්න මේ පියවර 5කින් යුක්ත මෙන්න මේ කොටස. මේක සමහරවිට කෙනෙකුට මීට වඩා පියවර වැඩි කරන්න පුළුවන්, අඩුවෙන් කතා කරන්න පුළුවන්, ප්‍රශ්නයක් නැහැ. නියදිය තුල දත්ත එක්රැස් කිරීමේ සිට මෙන්න මේ සමස්ත ක්‍රියාවලියට ලස්සන නමක් කියන පුතේ විස්තරාත්මක සංඛ්‍යාන. මොකද? විස්තරාත්මක සංඛ්‍යාන. ස්ටැට් කියන්නේ මොකක්ද එහෙනම්? මෙන්න මේ නියදියක් විශ්ලේෂණය කරලා ලැබිච්ච මෙන්න මේ විස්තරාත්මක සංඛ්‍යාන නිගමනය නැවත ආයේ සංග්‍රහණයට අදාළ කිරීමේ ක්‍රියාවලිය මෙන්න මේ අනුමිතික සංඛ්‍යානය කියන මෙන්න මේ කොටස් දෙකේ එකතුව තමයි අපි කියන්නේ සංඛ්‍යානය කියලා. මොකද? සංඛ්‍යානය කියලා. කවුරු කෙනෙක් ස්ටැට් කියන්නේ මොකද්ද කියලා අහුවොත් ඕක දෙන්න පුළුවන්. ඒතකොට පුතේ දැන් ඕකේ තව කතන්දර ගොඩක් තියෙනවා. මේ බලන්න. දැන් ඔයා දැන් ලබන සතියේ ඉඳලා පටන් ගන්න නේ. ලබන සතියේ පළවෙනි පාඩම පටන් ගන්නවා. මොකද්ද? දත්ත එක්රැස් කිරීම. දත්ත එකතු කරන සම්බන්ධ විද්‍යානුකූල ක්‍රියාවලිය පටන් ගන්නවා. ඊළඟට අපි ගුණාත්මක අධ්‍යයනය කියන්නේ දත්ත ඉදිරිපත් කරනවා. සමහරවිට මේ පළවෙනි පාඩම මාසයක් විතර උගන්වනවා. ඊට දෙවෙනි පාඩමට යනවා. ඊළඟ තුන්වෙනි පාඩම තමයි සංවිධානයේ සාරාංශය. හතරවෙනි එක තමයි මෙන්න මේ දත්ත විශ්ලේෂණය. නියදීම කියන්නේ තව පාඩමක්. අණු සංඛ්‍යාන කියන්නේ ලොකු පාඩමක් නේ. ඒ වගේ මෙන්න මෙහෙම පාඩම් ගණනාවකින් සමන්විත වෙලා තමයි මේ සංඛ්‍යාන ක්‍රියාවලිය හැදිලා තියෙන්නේ. මේකෙම තව එක කොටසක් තියෙනවා. ඒකත් මේකේ අතිශය වැදගත් කොටසක්. ඒක ගොඩක් ළමයිට අප්සෙට් වෙන කොටසක්. හැබැයි මගේ ළමයින්ට කවදාවත් අප්සෙට් වෙන්නේ නැහැ. අපේ ළමයි හොඳටම කරන විෂය කොටසක්. තව තියෙනවා පුතේ සම්භාවිතාව කියලා කොටසක්. සම්භාවිතාව කියන එක මෙතනට ඇත්තටම ඕන වෙන්නේ මෙන්න මෙහෙමයි. දැන් මෙතන ඔයාලට ප්‍රශ්නයක් එන්න ඇති මුලින්ම මම කිව්වන්න. සංගාහණය කියන්නේ 10 මිලියන්.
නියදිය කියන්නේ ඒකක 100යි. එතකොට මේ ලක්ෂ 100ක පුද්ගලයෝ ලක්ෂ 100 දෙනෙක්ගෙන් ලක්ෂ 100කගෙන් ඒකක 100ක් පුද්ගලයෝ 100ක් තෝරගන්නවා කියන්නේ. ඒ කියන්නේ ඒගොල්ලෝ නියෝජන පරි තෝරගන්නවා කියන්නේ. කියන්නේ මෙන්න මේ නියදීම් ක්‍රියාවලිය තුල අපිට මුහුණ දෙන්න වෙනවා මොකකටද? අවිනිශ්චිතතාවයකට. මේ ෂුවර් නැති බවක් තියෙනවා. හරි. මේ අපි කියන අවිනිශ්චිත බව. අවිනිශ්චිත බව. ඒ වගේම තමයි මේ 100 අධ්‍යයනය කළා ලැබෙන තොරතුරු නැවත මේ මිලියන 10ට දාලා කරලා තියෙන්නේ. මෙතනදිත් අවිනිශ්චිතතාවයකට මුහුණ දෙන්න වෙනවා. මේ අවිනිශ්චිත බව නැති කරන්න බෑ පුතේ. අවිනිශ්චිතතාවය අපිට ප්‍රමාණාත්මකව වෙන දක්වාට දාගන්න පොඩි ටෙක්නික් එකක් තියෙනවා ස්ටැට් වල. හරි? ටෙක්නික් එකක් තියෙනවා. ඒකට අපි කියනවා සම්භාවිතාව කියලා. මොකද්ද? සම්භාවිතාව කියලා. අන්න එන සම්භාවිතාව පාවිච්චි කරලා අපිට පුළුවන් මෙන්න මේ සංග්‍රහණය සහ නියදිය අතර තියෙන සම්බන්ධීකරණය හදාගන්න. තේරුණාද? සම්බන්ධීකරණය හදාගන්න. එතකොට එහෙනම් නියදිය හා සංග්‍රහණය අතර සම්බන්ධීකරණය කරන එක්තරා විෂය කොටසක් විදිහට තමයි සම්භාවිතාව කතා කරන්නේ. එහෙනම් සම්භාවිතාවත් එක්තරා පාඩමක් මාස දෙකක් විතර අපි ඉගෙන ගන්න විෂය කොටසක්. තේරුණාද? ස්ටැට් කියන්නේ නම් ඔන්න ඔය කොටස. ස්ටැට් කියන්නේ ඔය කොටස. පැහැදිලිද? ඔය ටික තමයි ස්ටැට් කියන්නේ. මෙන්න මේකේ තව පාඩම් ඉතින් මේකට එල්ලෙනවා. හරි? ඒ කියන්නේ දැන් මෙතන මේ කතා කරේ තනි සංඝාර ලාක්ෂණිකයක්. ඒක සංඝාර ලාක්ෂණික දෙකක් අතර සම්බන්ධතාව කතා කරනවා. කාලයත් එක්ක ලාක්ෂණිකයක වෙනස් වීම කතා කරනවා. ඒ අනුව පාඩම් තව 3-4ක් ඒකට ඇඩ් වෙනවා. ඊළඟට තව දර්ශකාංග කියන පාඩමක් මේකට ඇඩ් වෙනවා. ඊළඟට තත්ත්ව පාලනය කියන පාඩමක් එනවා මෙතනට. හරි? ඒ වගේ තව පාඩම් කිහිපයකුත් මේකට මෙන්න මේ concept එක තුලම කතා කරන්න පුළුවන් තවත් සංකල්ප ටිකක් තියෙනවා. එතකොට ওই ටික තමයි විෂය නිර්දේශය කියලා කතා කරන්නේ. ඒ විෂය නිර්දේශය කියලා දමාගෙන අර නෝට් එක ලියන එකක් කරනොත් ගොත් ඔයාලා ස්ටැට් ඒ දවසින්වත් එපා වෙනවා. තේරුණාද? හරි? එතකොට මේක තමයි ක්‍රමේ. දැන් එතකොට දැන් ඔයා සාමාන්‍ය ස්ටැට් එකකට යම් හදාරපු ළමෙක් නම් ඔයා දන්නවා ඇති. දැන් ඔයා ඉන්න පාඩම. ඔයා දැන් ඉන්නේ මෙතන. දැන් ඉන්නේ මෙතන. දැන් මේ පාඩම තියෙන්නේ. එතකොට මේ පාඩම අතර අන්තර් සම්බන්ධතාවයක් තියෙනවා. පාඩමක් ඇතුළට ගියාට පස්සෙත් ඒකෙත් තව විෂය කරුණු අතර අන්තර් සම්බන්ධතාවයක් තියෙනවා. එතකොට ස්ටැට් ඉගෙන ගන්නවා කියලා අතරම කරන්න ඕනේ මොකද්ද? මෙන්න මේ පාඩම් අතර තියෙන අන්තර් සම්බන්ධතාවත් එක්ක විෂය කරුණු ඉගෙන ගැනීම. ගොඩාක් වෙලාවට අපි දකින්නේ දරුවෝ සංඛ්‍යාන ඉගෙන ගන්නවා කියලා කරන්නේ උදකලා වෙච්ච සංකල්ප ටිකක් ඉගෙන ගන්නවා. ඒවා ඉන්ටිග්‍රේට් කරන්නේ නැහැ. ඉන්ටිග්‍රේට් වෙන්නේ නැහැ. ඒතකොට මොකද්ද වෙන්නේ? ගොඩාක් වෙලාවට විභාග මට්ටමේ ගැටලු විසඳන්න දරුවන්ට හැකියාව ලැබෙන්නේ නැහැ. ඇයි මේ විෂය කරුණු අතර අන්තර් සම්බන්ධතාවයන් තමයි විභාගයේදී වැඩි හරියක් අහන්නේ. විශේෂයෙන් MCQ ප්‍රශ්න පත්‍රය. ස්ටැට් වල ගොඩක් ලොකු චැලෙන්ජ් එකක් ළමයිට ස්ටැට් වල MCQ ප්‍රශ්න වනවා. හරි. මම ඔයාලට අවසාන වශයෙන් අද ඉගෙනගත්තු තේරුම් කොටස් ටික මම පොඩි ප්‍රසන්ටේෂන් එකක් විදිහට ඔයාලට ෂෙයා කරන්න. හොඳයි දරුවනේ අපි එhmenan සංඛ්‍යාන ක්‍රියාවලිය පිළිබඳව යම්කිසි අවබෝධයක් ලබා ගමු ප්‍රසන්ටේෂන් එකක් මගින්. අපි මුලින්ම සාකච්ඡා කරා දරුවන්ට සංග්‍රහණය පිළිබඳව. හරි. සංග්‍රහණය පිළිබඳව අපිට ගැටලුවක් ආවම මොකද කරන්නේ? සංග්‍රහණයේ නියෝජන පරිදි ඒයින් කුඩා කොටසක් ලබා ගන්න. මේ කොටසට අපි කිව්වා නියදිය කියලා. එතකොට මේ නියදිය විශ්ලේෂණය කරන ක්‍රියාවලිය ගත්තොත් මෙතනදී අපි මුලින්ම කරන්නේ දත්ත එක්රැස් කිරීම. දත්ත එක්රැස් කරන්නේ අපි කොහොමද? නිකම්ම අපි දත්ත එක්රැස් කරනවද නැහැ. අපි දත්ත එක්රැස් කරන්නේ මුතේ කිසියම් විශේෂ ක්ෂේත්‍රයක් සම්බන්ධයෙන් කිසියම් අරමුණක් ඉටු කර ගැනීම උදෙසා. එතකොට නම් අපි දත්ත එක්රැස් කරන්නේ කිසියම් අරමුණක් ඉටු කර ගැනීමට. හරි. අපි එක්රැස් කරගත්තු දත්ත ඊළඟට අපි ඊළඟ පියවරට අරගෙන යනවා. අපි දත්ත සමහර විට ප්‍රමාණාත්මක වෙන්න පුළුවන්, ගුණාත්මක වෙන්න පුළුවන්. ප්‍රමාණාත්මක හෝ ගුණාත්මක දත්ත අපිට පුළුවන් ඉදිරිපත් කරන්න. ඒ හරහා අපිට ලැබෙනවා ගුණාත්මක නිගමනය. ඊට පස්සේ අපි දත්ත සංවිධානයේ සාරාංශ කරනවා. ඒ වගේම දත්ත විශ්ලේෂණය කරනවා. පුතලා දන්නවා දත්ත සංවිධානයේ සාරාංශය ඒ වගේම දත්ත විශ්ලේෂණ ක්‍රියාවලියෙන් සිද්ධ වෙන්නේ ප්‍රමාණාත්මක දත්ත සම්බන්ධයෙන් පමණයි. ගුණාත්මක දත්ත අපි තවදුරටත් සංවිධානයේ සාරාංශය දත්ත විශ්ලේෂණයේ පැත්තට ගෙනියන්නේ නැහැ. එතකොට ප්‍රමාණාත්මක දත්ත සංවිධානයේ සාරාංශ කරලා ඒවා විශ්ලේෂණය කරලා ඒ තුලින් ලැබෙන ප්‍රමාණාත්මක නිගමන අපි පස්වෙනි පියවරේදී අර්ථකථනය හා විවරණය කරන්න පුළුවන්. හොඳයි අපේ දරුවෝ දන්නවා එහෙමනම් නියතියක් තුළ මෙන්න මේ දත්ත එක්රැස් කිරීමේ සිට අවශ්‍ය නිගමන කරා
එළවීම ඒ වගේම ප්‍රතිඵල අර්ථකථනයේ විවරණය කියන මෙන්න මේ සමස්ත ක්‍රියාවලියට අපි බොහොම ලස්සන නමක් දුන්නා. ඒක තමයි අපි කිව්වේ විස්තරාත්මක සංඛ්‍යාන ක්‍රියාවලිය. එතකොට අපේ ආදරණීය දරුවෝ දන්නවා මේ විස්තරාත්මක සංඛ්‍යාන ක්‍රියාවලිය. ඒ වගේම මේ විස්තර සංඛ්‍යාන ක්‍රියාවලියෙන් ලැබිච්ච නිගමන අපි සංගාහණයට අදාළ කිරීමේ ක්‍රියාවලිය වෙච්ච මේ අනුමිත සංඛ්‍යාන ක්‍රියාවලියත් කියන මේ දෙකේ එකතුවෙන් තමයි අපි මූලික වශයෙන් සමස්ත සංඛ්‍යාන ක්‍රියාවලිය සකස් කරගන්නේ. එහෙනම් සංඛ්‍යානය කියන එක අපිට පැහැදිලි කරන්න පුළුවන් බව කෙටියෙන් සංඛ්‍යාන කියන්නේ නම් විස්තරාත්මක සංඛ්‍යානය සහ අනුමිතික සංඛ්‍යානය කියන ක්‍රියාවලි දෙකේ එකතුව. ඒ පිළිබඳව දැන් දරුවන්ට හොඳ අවබෝධයක් තියෙනවා කියලා අපි විශ්වාස කරනවා. ඊළඟට අපි දරුවෝ දන්නවා මේ නියදීම කියන ක්‍රියාවලියත් අනුමිතික සංඛ්‍යානය කියන ක්‍රියාවලියත් ගත්තොත් මේ ක්‍රියාවලි දෙකේදීම අපිට සංගහණය කියන්නේ විශාල ඒකක ප්‍රමාණයක්, නියදිය කියන්නේ ඒකෙන් ලබාගත්තු බොහොම කුඩා ඒකක ප්‍රමාණයක්. එතකොට නියදීම් ක්‍රියාවලිය තුලත් අනුමිතික සංඛ්‍යාන ක්‍රියාවලිය තුලත් අපිට මුහුණ දෙන්න වෙනවා අවිනිශ්චිතතාවයකට. එහෙනම් මේ ක්‍රියාවලි දෙකේදීම අපි අවිනිශ්චිතතාව හමුවේ තීන්දුව తీරන වලට එළඹෙන්න අවශ්‍ය නිසා අපිට සිද්ධ වෙනවා පුතේ අවිනිශ්චිතතාවයේ ප්‍රමාණාත්මකව මැන දක්වන මිනුම් දණ්ඩක් මෙහිදී භාවිත කරන්න. එම්නම් අවිනිශ්චිතතාව අපිට නැති කරන්න බෑ. හැබැයි අවිනිශ්චිතතාව ප්‍රමාණාත්මකව මැන දැක්වීමේ මිනුම් දණ්ඩක් විදියට මේ සම්භාවිතාව භාවිත කරනවා. මේ සංගහණය සහ නීති අතර තියෙන මේ ગેප් එක මේ ලොකු වෙනස අපිට යම් ආකාරයකට මේ සම්භාවිතාව හරහා ප්‍රමාණාත්මකව මැන දැක්වීමක් කරලා සංගහණය සහ නීති අතර සම්බන්ධීකරණයක් හදන්න. එහිදී අපිට මේ සංගහණයේ තොරතුරු නියදිය දෙසට ගමන් කරවීමට නියදිය තොරතුරු සංගහණයේ දෙසට ගමන් කරවීමට මාධ්‍යයක් විදියට අපිට සම්භාවිතාව භාවිත කරන්න පුළුවන්. එනම් සම්භාවිතාව කියන්නේ සංඛ්‍යාන ක්‍රියාවලිය තුළ බොහොම වැදගත්ම ඒ වගේම අපි නිතරම භාවිත කරන සංකල්පය අදහසක් වෙනවා. එතකොට අපි දරුවෝ දන්නවා එහෙනම් සංඛ්‍යාන ක්‍රියාවලියක් කියන්නේ මේ සමස්ත සියලු විශේෂ කොටස් වල එකතුවක්. එතකොට පියවර ගණනාවක එකතුවක්. හොඳයි. තවදුරටත් අපි මේ සංඛ්‍යාන ක්‍රියාවලිය සලකා බැලුවොත් සංගහන ලාක්ෂණිකයක් ගත්තොත් මේ විදිහට සංගහන ලාක්ෂණිකය x විදිහට ගත්තොත් x1 x2 x3 x capital N ඒ අපි capital N කිව්වේ සංගහන එකක ප්‍රමාණය අපි capital N වලින් තමයි සංකේතවත් කරන්නේ. එහෙනම් සංගහන ධර්ම capital N නම් ওই විදිහට අපි කතා කරමු සංගහන ලාක්ෂණිකයකින් අපි නියදියක් ලබා ගන්නවා තරම සිම්පල් N වූ. එතකොට තරම සිම්පල් N වූ ඒකක ප්‍රමාණය x1 x2 x3 ඒ වගේම සිම්පල් xn විදිහට අපිට නියදි ලාක්ෂණිකයන් තෝරාපත් කරගන්න පුළුවන්. ඊට පස්සේ අපිට මේ සංගහන ලාක්ෂණිකය පිළිබඳව නිගමනට එළඹීමේදී අපිට mu sigma phi වගේ සංගහන පරාමිති පිළිබඳව සාකච්ඡා කරන්න පුළුවන්. ඊට අමතරව අපේ දරුවෝ දන්නවා සංගහන ලාක්ෂණික දෙකක් තියෙනවා නම් අපි වම් පස දරුවන් ඉදිරිපත් කළ පරිදි x1 y1 x2 y2 ඒ කියන්නේ සංගහන ලාක්ෂණික දෙකක් x සහ y සංගහන ලාක්ෂණික දෙකක් සම්බන්ධිත සංගහන ලාක්ෂණික දෙකක්. ඒතර සම්බන්ධිත සංගහන ලාක්ෂණික දෙකක් අතර සම්බන්ධතාවය නිරූපණය කරන්න අපිට රේඛීය සම්බන්ධතාවයක් වශයෙන් y සමාන a ධන bx ආකාරයේ ප්‍රතිපායන රේඛාවක් සඳහන් කරන්න පුළුවන්. එතකොට ඒ සම්බන්ධව අපි තීන්දුව తీරන ගන්නවා නම් ඒ සම්බන්ධවත් අපි කරන්නේ අර කලින් අවස්ථාවේ ක්‍රියාවලියම තමයි අපි මොකද කරන්නේ. එතනදී නියති ලාක්ෂණිකයන් දිත්වය අපි ඒ විදිහටම තෝරාපත් කරගන්න. ඉන්පසු අපිට පුළුවන් ඒ නියති ලාක්ෂණික දෙක අතර සම්බන්ධතාවය y සඳහා අපි ඇස්තමේන්තුවක් හදනවා නැත්නම් y නියති තොරතුරු ඇසුරින් ගණනය කිරීමක් කරනවා y hat විදිහට. එතන y hat සමානයි a hat ධන b hat x වශයෙන්. හොඳයි මම හිතනවා දරුවන්ට එතනදී පැහැදිලි කිරීමක් ලැබෙන්නේ නැති සංගහනය පිළිබඳව නිගමනට ලැබීමක් කරන්නේ නියති තොරතුරු පදනම් කරගෙන කියන්නේ. එතකොට ඒක තමයි සංඛ්‍යානයේ මූලික හරය වෙන්නේ. හොඳයි මම හිතනවා මේ දරුවන්ට ව්‍යාපාර සංඛ්‍යානයේ A-level විෂය ධාරාව තුළ සමස්තයක් වශයෙන් සාකච්ඡා වන විෂය කර්ම පිළිබඳ යම් අවබෝධයක්
ලැබෙන්නේ නැති කියලා. හොඳයි. එහෙමනම් මීළඟ දවසේ අපි සංඛ්‍යාන සම්බන්ධ ඉතා වැදගත් පාඩමකින් අපේ ස්ටැට් ගුරු YouTube channel එක හරහා අපිට දරුවන්ට සම්බන්ධ වෙන්න පුළුවන්. දරුවන්ට අපි නැවත නැවතත් වඩා වැදගත් ඵලදායී සංඛ්‍යාන සම්බන්ධ පාඩමකින් නැවතත් අපි හමු වෙමු.